එතකොට දැන් විශේෂ දැනුවත් කිරීම් කීපයක් තියෙනවා. හරි අපි ගිය සතියේ ක්ලාස් එක කට් වුණානේ. ඊට කලින් සතියේත් පොඩි අකරතැබ්බයක් කියන්නේ මගේ වැරද්දක්. ඒ කියන්නේ රෙකෝඩින් ඔන් කරලා නැහැ ක්ලාස් එකේ. දැන් අද රෙකෝඩින් දැම්මා. එදා රෙකෝඩින් ඔන් කරලා නැතුව බින්න භාගවල දෙවනි දවස මිස් වුණා. ඒ වෙනුවට මම වෙනම රෙකෝඩින් එකක් දුන්නා මගේ කලින් එකක්. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඒක නම් පොඩ්ඩක් පරණ වීඩියෝ එකක්. ඒක පොඩ්ඩක් සවුන්ඩ්ස් මං හිතන්නේ ඒක ෆෝන් එකෙන් සවුන්ඩ්ස් ගන්න එකක් තියෙන්නේ. ඒක නිසා අර පොඩ්ඩක් මයික් එක නැති නිසා පොඩි ක්ලියර් ගතියක් අඩු ඇති. ඒනට වැඩේ ගන්න තියෙනවා. ඒකේ පාස් පේපර්ස් ටිකත් ඔක්කොම සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ඒ ටිකේ ගැටලුවක් නැහැ. හරිද? එතකොට දැන් ඊළඟ දෙක තියෙන්නේ දැන් ඔන්න අද දැන් අලුත් අය ගොඩක් අපි දැන් group 3 එකට join වෙලා තියෙනවා. දැන් සමහර අයට වීඩියෝ එක බලන්න වෙලාව තියෙන්නේ නැති සමහර අයට බලන්න බැරි වෙන්නේ නැති බින්න භාග. දැන් අපි මේ වෙනකොට අපේ ක්ලාස් එකේ දැන් මේ කතාව දැන් පටන් අරන් අපි තාම දවස් 2යි උගන්ලා තියෙන්නේ. එතකොට අපි මේ වෙනකොට බින්න භාග කියන කතාව සම්පූර්ණයෙන් කවර් කරලා තියෙන්නේ. එතකොට මේක හරි. දැන් මම මේකෙන් පන්තියේ මං හිතන්නේ ළමයි 180කට 90කට මම මැසේජ් කරලා තියෙනවා. මම හැම ළමයෙක්ටම පර්සනලි මැසේජ් එකක් දානවා. ඒ කියන්නේ මම ඔයාලා ෆලෝ අප් කරනවා. හැම කෙනෙක් ගැනම මම බලනවා. කියන්නේ මම පර්සනලි බලනවා. මම දැන් ඉස්සරහට ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ඔයාලට දෙන්න. එතකොට එයත් බලයි මාත් ඔයාලගේ වැඩපිළිවෙල ගැන වැඩසටහන ගැන ඔයාලා කරන් යන දේ ගැන මම හැමෝත් එක්කම කතා කරනවා සහ මම දැන් දැනටත් ඕගොල්ලෝ දන්නවා ඇති මැසේජ් ඇවිල්ලා තියෙන්නේ හැමෝටම කීප දෙනෙක්ට මං හිතන්නේ අලුත් අයට මැසේජ් තාම ගිහිල්ලා නැහැ group 3 එකේ අයට අනිත් එකට ඔක්කොටම ගිහිල්ලා තියෙන්නේ. එතකොට රිප්ලයි කරලා ඒ කියන්නේ කතා බහ කරා හැමෝම එක්කම. එතකොට මේ වෙනකොට බින්න භාග කොට සම්පූර්ණයෙන් බලලා තියෙන්නේ 90ක් විතර. තමන් හිතන්නේ ළමයි 25කට විතර මට මැසේජ් දාන්න තියෙනවා. මම එයාලා එක්කත් කතා කරනවා. එතකොට මම මේ වැඩේ කරන්නේ ඔයාලා එක්කමයි. එතකොට ඔයාලත් එක්ක මේක කතා කර කර ගානට වැඩේ යනවා. ඊට පස්සේ දැන් තව කට්ටියට තමයි අලුතෙන් ජොයින් වෙච්ච අය ඉන්නවනේ. එතකොට එයාලට මෙන්න මේ කතන්දර ටික පොඩ්ඩක් පටන් ගද්දි මම කියන්නම්. හරිද? ආපහු කියන්නේ හිටපු අය අවුලක් නැහැ අහගෙන ඉන්න. මෙහෙමයි. එතකොට මම මාස 3ක ප්ලෑන් එකක් හැමෝ එක්කම අරන් යන්නේ. එතකොට මේ මාස 3ට අදාළව දැන් මේ අපි යන්නේ පළවෙනි මාසේ. මේ පළවෙනි මාසේ අපි දැනට ටියුට් පැක් එකක් ඒවලා තියෙනවා. ඒ ටියුට් පැක් එකේ පාඩම් 3ක් තියෙනවා. ඒ පාඩම් 3 මම මේ මාසේ කරන පාඩම් තමයි බින්න භාග ඊට පස්සේ ඔයාලට ඒවලා තියෙනවා ඛණ්ඩාංක ජ්‍යාමිතිය සහ සරල රේඛාව කියන එකට සහ වර්ග සමීකරණ. දැන් ඛණ්ඩාංක ජ්‍යාමිතියට වෙනම ටියුට් එකක් එන්නේ නැහැ. සරල රේඛාවේ පළවෙනි පේජස් දෙක යන්නේ ඛණ්ඩාංක ජ්‍යාමිතියට තමයි. එතකොට ඛණ්ඩාංක ජ්‍යාමිතියේ ඊළඟ ස්ටෙප් එක තමයි සරල රේඛාව කියන්නේ. දැන් එතකොට ඒකත් එවලා තියෙන්නේ ටියුට් සෙට් එක ඒ ටියුට් එක ඇතුලේ හරි. දැන් අද කාට හරි ටියුට් නැත්නම් ඒක ප්‍රශ්නෙකුත් නැහැ. දැනට සෑහෙන ප්‍රමාණයක් ටියුට් අරන් තියෙන්නේ. තව කීප දෙනෙක් විතරයි ටියුට්ස් ගන්න තියෙන්නේ. එතකොට පළවෙනි ටියුට් පැක් එක ඔයාලට හම්බෙන්නේ ක්ලාස් එකේ පේමන්ට් එක කරාට පස්සේ. එතකොට ඊළඟ මාසේ ඉඳලා කියන්නේ දැන් ජුනිනේ. එතන දැන් ජුනි ටියුට් පැක් එකක් හම්බෙලා තියෙන කට්ටිය. ජූලි මාසේ ටියුට් පැක් එක අපි ජුනි අන්තිම වෙද්දී ඔයාලට ලැබෙන්න සලස්වනවා. ඒ කියන්නේ ඔයා ජූලි පේමන්ට් කරන්න කලින් අපි ඔයාලට ටියුට් පැක් එක අතට හම්බෙන්න සලස්වනවා. හරිද? ඒ කියන්නේ ජුනි පේමන්ට් කරපු අයට. එතකොට දැන් කුරියර් සර්විස් ගත්තොත් සාමාන්‍යයෙන් ඊළඟ ප්‍රශ්නය සෙනසුරාදා ඉරිදා ඒගොල්ලෝ වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි සිකුරාදා හවස දැම්මත් සෙනසුරාදා ඉරිදා ඒගොල්ලෝ රන් වෙන්නේ නැති නිසා කොහමද සමුදා තමයි හම්බෙන්නේ. අපි දැන් සිකුරාදා වෙනකම් පේමන්ට් කරපු හැමෝටම සිකුරාදා හවස වෙද්දී ටියුට් දාලා ඉවරයි. එතකොට සෙනසුරාදා ඉරිදා දුවන්නේ නැති නිසා එතකොට සමුදා අනිත් කට්ටියට ටියුට්ස් දැම්මා. දැන් අද සෙට් එකක් දැම්මා. එතකොට ඒගොල්ලොන්ට පිළිවෙලට දිගටම එක දිගට හම්බ වෙනවා. පොඩි ඩිලේ එකක් ආවොත් මැසේජ් එකක් දෙන්න. එහෙම කීප දෙනෙක් කතා කරා මොන හරි ඔය කුරියර් සර්විස් වල දන්නවනේ. කෝල් කරාම ආන්සර් කරන්නේ නැති වුණොත් එහෙම ඒගොල්ලෝ ආයි බලන්නේ නැති වෙලාවල් එහෙම තියෙනවා. ඒකට අපි බලනවා ඒක කුරියර් සර්විස් එකත් එක්ක වෙනම ට්‍රැක් කර කර කාටද ටියුට් හම්බුන්නේ නැත්තේ හම්බුන්නේ නැති වෙච්ච ගමන් ක්ෂණිකව අපිට මැසේජ් එකක් දෙන්න හම්බුනේ නැහැ කියලා. හරිද? හරි. දැන් මම හැමෝගෙම වගේ අහලා ඉවරයි. තව කීප දෙනෙක් ඉන්නවා මට අහන්න. එතකොට බින්න බාක් කතාව හැමෝටම ගාන්ට මැසේජ් දාලා අහලා වැඩේ ඕකේ. එතකොට එයාලගේ වැඩේ ප්‍රශ්න ඉවරයි. ඊළඟට දැන් අද පටන් ගන්නෙ ඛණ්ඩාංක ජ්‍යාමිතිය කියන කතාව. ඛණ්ඩාංක ජ්‍යාමිතිය කියලා කියන්නේ සරල රේඛාවේ බේසික් පාර්ට් එක. එතකොට සරල රේඛාව කියන කොටස බේසික් එකක් විදියට මේ බේසික් කොටස විදියට ඛණ්ඩාංක ජ්‍යාමිතියේ එක දවසක පොඩි කෑල්ලක් මේකේ තියෙන්නේ. සරල සිද්ධාන්ත කීපයක් තියෙන්නේ. ඒ ටික කවර් කරලා ලස්සනට වැඩේ ගොඩ දාලා දෙනවා. එතකොට ඒකේ අඩුපාඩු එහෙම අමාරු සීන් මුකුත් නැහැ. කියන්නේ තර්ක කරලා ලොකුවට කරන්න තරම් දෙයක් අද කොටස ඇතුලේ නැහැ. ඒකට අද කොටසින් සම්පූර්ණයෙන් මේක කවර් කරගමු. ආයි මුකුත් ඊට පස්සේ බල බල ඉන්න දෙයක් නැහැ. සම්පූර්ණ කොටස ඉවර කරලම තමයි නවත්තන්නේ. ඒ කියන්නේ
පන්තිය පැය දෙකකට එහා යන්නත් පුළුවන්. හරිද? ඒ කියන්නේ 9:11 තිබ්බට අද දවස නිසා පොඩ්ඩක් මේ කොටස සම්පූර්ණයෙන් කවර් කරමු. එතකොට ඒක ඉවරයි. ආයි මුකුත් හිත හිත ඉන්න දෙයක් නැහැ. හරිද? දැන් හරි. ඊළඟ වැඩේ. මේක අතිශය ප්‍රබලයි. මේ කතාව ඒක මම ක්ලාස් එක මැදදී කියන්න නැත්නම් ඔක්කොම පටන් ගද්දි කියලා හරියන්නේ නැහැ. හරිද? එතකොට අද මාතෘකාව දාගමු. දාගන්න ඛණ්ඩාංක ජ්‍යාමිතිය අද මාතෘකාව ටියුට්ස් නැති අය ගැන නැති අය අවුලක් ගන්න එපා. ඔයාලට ටියුට් එකට අදාළව ඕන කරන මේ පේජස් දෙකේ ෆොටෝස් දෙක මම ඔයාලට ගෲප් එකට දාන්නම්. ඔයාලට ඒක බලලා වැඩේ කරගන්න පුළුවන්. හරිද? රයිට්. ඒක ඉක්මනට මම සෙටප් කරලා දෙන්නම්. මේකේ ෆොටෝස් දෙක දාන්න ගෲප් එකට. හරි. මාතෘකාව දාගන්න ඛණ්ඩාංක ජ්‍යාමිතිය. හරිනේ. මේක පල් හැලි නැහැ. හරි සරලයි. එතකොට මේ වෙනකොට බින්න භාග ඉවරයි ඛණ්ඩාංක ජ්‍යාමිතියේ පොඩි පාඩමක් මේකත් කරපු ගමන් ඔයාට සරල රේඛාව පටන් අරන් ලොකුවට ගේම ගහතේ. මේ පාඩම සරලයි කියන්නේ ඕගොල්ලෝ දන්න සාමාන්‍ය XY අක්ෂ පද්ධති මත ලක්ෂයන් ලකුණු කරලා ඒ ලක්ෂයන් වලට අපි මොනවද කරන්න කියන එක තමයි මේකේ කතා කරන්නේ. හරිද? රයිට්. ඛණ්ඩාංක ජ්‍යාමිතිය දාගත්තනේ ඔයාලා. එතකොට ඕගොල්ලෝ XY අක්ෂ පද්ධතියක් මත ලක්ෂයක් ලකුණු කරන්න දන්නවනේ. කියන්නේ O level වලට උගන්වලා එවන එකක් තියෙනවනේ ඔයාලට අපිට ඒ කතාව නැහැ. හරිද? ඒ කියන්නේ XY අක්ෂ පද්ධතිය මත ඔයාලට ලක්ෂයක් ලකුණු කරන්න ඛණ්ඩාංක දුන්නොත් පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට 2.3 ලක්ෂය ලකුණු කරන්න කිව්වහම ඔයා මොකද කරන්නේ? මේ පැත්තෙන් 2යි මෙහෙන් 3යි ගත්තා. හරි පොයින්ට් එක ලකුණු කරා. අවුලක් නැහැ නේ 2.3. ඊළඟට ඔන්න A කියන ලක්ෂය. දැන් B කියන ලක්ෂය ගත්තොත් ඍණ 1 5 කියලා කිව්වොත් මෙන්න ඍණ 1 මෙන්න 5 මේ වගේ තැනක ඔන්න ඒකත් හරි. ඔයාලට ලක්ෂයක් ලකුණු කර ගැනීම හැකියාව තියෙනවනේ. එතකොට අපිට මේක ඇතුලේ ඔන්න ඔය ලකුණු කරන ලක්ෂයන් වලින් ගේම ගහිල්ලක් තමයි දැන් තියෙන්නේ. හරිද? හරි. දැන් මේ කතාව ගන්න. අපි ගමු මෙන්න මේ විදිහට පළවෙනි ඇඩේ ලියන්න ලක්ෂයන් දෙකක් යා කරන රේඛාවක දිග සෙවීම. ලක්ෂයන් දෙකක් යා කරන රේඛාවක දිග සෙවීම. ලක්ෂයන් දෙකක් යා කරන රේඛාවක දිග සෙවීම. හරිද? හරි. එතකොට ලක්ෂයන් දෙකක් යා කරන රේඛාවක දිග සෙවීම කියන කතාව. හරි. එතනදී අපි පොඩි වාක්‍යයක් ලියනවා. ලියලා තියරියක් තියෙනවා මේකට සාධනය කරන්න. මම ඔයාලට සියල්ල සාධනය කරලා පෙන්නනවා. ඒක ඔයාලා මේ විදිහට ගානට බලලා ඒක ඇතුලේ කතා කරන්න ඕන දේවල් ටිකත් මම කතා කරලා ගානන් ටිකත් සම්පූර්ණයෙන් හදලා ඉවර කරනවා. හරිද? හරි. මෙන්න මෙහෙමයි. ඊළඟ එක. මේ පාඩමෙන් ඩිරෙක්ට් විභාග ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ කෙලින්ම මේක දීලා ප්‍රශ්නයක් අහලා නැහැ. මේ ප්‍රශ්නේ තනි මේකට අදාළ තියරි කොටස් අහන්නේ සරල රේඛාව කියන ප්‍රශ්නය ඇතුලේ. හරිද? එතකොට අපි මේක ඉවර වෙනවත් එක්කම සරල රේඛාවට යනකොට මේ කැලි ටික ආපහු ඒක ඇතුලේ වාට අහු වෙනවා. හරි. ලියා ගන්න මෙන්න මේ විදිහට capital A XA, YA. capital A XA, YA. capital A XA, YA. ඊළඟට capital B XB, YB. capital A XA, YA. capital B XB, YB. ලක්ෂයන් දෙක යා කරන රේඛාවේ දිග සෙවීම. හරි. මේමයි. දැන් වැඩේ ඇදගෙන යමු. මෙතනදී පොඩි උපකල්පනයක් කරනවා. ඒ කියන්නේ මම මෙතන පොඩි උපකල්පනයක් කරනවා මේ ඛණ්ඩාංක දෙකම ධන කියලා. මේවා ධන අගයන් කියලා මම උපකල්පනය කරනවා. හරි. මේ වැඩේ හරි සරලයි. මෙන්න මෙහෙම. අපි කරන්නේ මේකට තියරියක් සාධනය කරනවා. ඒ කියන්නේ XY අක්ෂ පද්ධතියක් ලකුණු අරගෙන ලකුණු කරලා මම capital A capital B point දෙක ලකුණු කරනවා. හරිද? මේ තියෙන්නේ මගේ capital A කියන ලක්ෂය. මේ තියෙන්නේ මගේ capital B කියන ලක්ෂය. හරිද? එතකොට capital A කියන්නේ XA, YA.
කැපිටල් B කියන්නේ XB YB. මං ඔන්න ඔය පොයින්ට් දෙක ලකුණු කරා. මේක ධන ඍණ ඕන එකක් වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේකට සූත්‍රයක් හදනවා. එතනින් පස්සේ ගාන ඕන එකට දාලා හදතයි. මට ඕන කරන්නේ මෙන්න මේ දෙන්න යා කරන මේ රේඛාවේ දිග හොයාගන්න. ඒ කියන්නේ ඛණ්ඩාංක දෙක දෙනවා. ඛණ්ඩාංක දෙක දුන්නාම මේ දෙක අතර දිග හොයාගන්න ඕන. හරිද? මේ දෙක අතර දිග හොයන්න දැන් අපිට දෙයිලා තියෙන්නේ මේ දෙක විතරයි ඈ. කොහොමද මේක පාවිච්චි කරලා අපි මේක ගොඩ දාන්නේ? මම විනාඩියක් දෙන්නම්. දන්න කෙනෙක් හරිද? දන්න කෙනෙක් chat එකට දාන්න කොහොමද මේකේ දිග හොයන්න මේ ඛණ්ඩාංක පාවිච්චි කරලා සූත්‍රයක් හදාගන්න. මොකද්ද මෙතඩ් එක? විනාඩියක් දෙන්නම්. සූත්‍ර ගහන්න ඕනේ නැහැ. ටක් ගාලා ටයිප් කරලා කියන්න මෙන්න මෙහෙමයි ගන්නෙ. අන්න එහෙම කිව්වනම් ඇති. පයිතගරස් වලින් පුළුවන්. හරි. පයිතගරස් ප්‍රමේය දාන්න වෙනවා මේකට. පයිතගරස් ප්‍රමේය දාන්න ඒක තමයි අවස්ථාව. හැබැයි ඊට කලින් පොඩි තව දේවල් කීපයක් කරන්න වෙනවා. පයිතගරස් එක හරි. يعني අවසානයේ ඒක තමයි දාන්න ඕන තියරිය. අනුක්‍රමණය අරන් බැරිද? බෑ. අනුක්‍රමණය අරගෙන මේ වැඩේට ගෙනියන්න බෑ. අනුක්‍රමණයක් කියන්නේ මෙයා දරන ආනතියේ කියන්නේ කෝණේ tan නගිය. හරිද? අනුක්‍රමණය කතාවෙන් මේක ගෙනියන්න බෑ. හරිද? තව උත්තර දාන අය බලමු. උත්තර දෙමින් පොඩ්ඩක් මදි හරිද? තව දාන්න ඕනේ උත්තර කට්ටිය. සෑහෙන ප්‍රමාණයක් ඉන්නවනේ කට්ටියම උත්තර දාන්න ඕනේ. විනාඩියක පොඩි නිකන් ටක් ගාලා just type කරා යුවා. දැන් ඔය වල තියෙන්නේ අන්න ඒ වගේ තමයි. මං වැඩේ පටන් ගන්නම්. මං කියලා දෙන්නම්. මෙන්න මෙහෙමයි. අපි මුලින්ම කරන්න ඕනේ මේ මුන් දෙන්න ඉන්න තැන තියෙනව නේද? මේ XA YA කියන්නේ පැහැදිලිවම මෙයාගේ ඛණ්ඩාංක දෙක. එතකොට අපි ඒකට කෙලින්ම දානවා මෙන්න මේ දිග. එක්කෙනෙක් හරියට එවලා තියෙනවා ගානට විස්තරේ කියලා ඈ. මං නමත් එක්ක මේක ඔප්පු කරලා ඉවරලා කියන්න. මෙන්න මෙහෙම. මේ කැපිටල් A පිහිටුම කියන්නේ XA YA. ඒ කියන්නේ සරලවම ගත්තොත් මෙතන ඉඳලා මෙතනට තියෙනවා XA දුරක්. මෙතන ඉඳලා මෙතනට තියෙනවා YA දුරක්. මෙතන ඉඳලා මෙතනට. කැපිටල් B පොයින්ට් එක ගත්තොත් B පොයින්ට් එකට මෙතන ඉඳලා තියෙනවා XB දුරක්. මෙතන ඉඳලා මෙතනට තියෙනවා YB දුරක්. හරිද? ඒ තමයි අපේ ගන්න පළවෙනිම දේ. පළවෙනිම තර්කය. හරිද? ඊට පස්සේ කෙලින්ම ගහනවා මෙතනින් තිරස් රේඛාවක්. තිරස් රේඛාවක් ගහනවා. ගැහුව ගමන් අපිට එනවා මෙන්න මෙහෙම වැඩක්. AB මෙතන අපි අකුරක් දාමු C කියලා. කෙලින්ම අංශක 90යි. හරිනේ. මෙන්න මේ දිග හොයා ගන්න පුළුවන් කොහොමද? මෙතන ඉඳලා මෙතනටම XB නම් මෙතන ඉඳලා මෙතනට XA නම් මේ හාදයක් කෙලින්ම කීයද? XB ඍණ XA කියලා එනවා. හරිනේ. එහෙනම් ඉතින් මේ සයිඩ් එකෙන් මේ උස ගන්න පුළුවන් කීයයි කියලාද? YB ඍණ YA කියලා. අවුලක් නැහැ නේ. YB ඍණ YA. මේ එන හැලි වගේක් දාලා තිනවා මම. පස්සේ මේ උත්තර කියන්න. XA XB ඍණ XA කියලා මේ දිග ගත්ත හැකි. මේක YB ඍණ YA කියලා. පැහැදිලිනේ කතාව. හරි. දැන් කරන්න තියෙන්නේ මේකට පයිතගරස් ප්‍රමේය දාලා මේ දිගයි දන්නවා නම් මේක හොයනවා. කොහමද? AB දිග සමාන වෙනවා කාටද? මෙයාගේ වර්ගය. කීයද? XB ඍණ XA ගේ වර්ගය ධන YB ඍණ YA ගේ වර්ගය. දාලා වර්ගමූලය දැම්මා. මෙයාගේ වර්ගය ධන මෙයාගේ වර්ගයේ වර්ගමූලය තමයි මෙයා. මේක තමයි කතාව. දැන් පේනවද? ඕක තමයි සූත්‍රය. දැන් මොකද ගන්නේ ළමයි? මේක පාඩම් කරනවා. කටපාඩම් කරනවා. නෑ ඒක හරියන්නේ. කටපාඩම් කරන්න ගියොත් මේක ටික දවසක් යනකොට මතක නෑ. මොනවද මේකේ තියෙන්නේ? දැන් කට්ටිය XB XA ඕවා පාඩම් කරනවා. මං කියලා දෙන්න වැඩේ යන විදිය. මේ කවුද XB XA කියන්නේ? මෙන්න XB කියන කෙනා මෙන්න XA කියන කෙනා. කවුද මේ? මේ ලක්ෂයන් දෙකේ x ඛණ්ඩාංක දෙක. එතකොට x ඛණ්ඩාංක දෙකේ මොකಾದ මේ? ඍණ කියන්නේ වෙනස. ඒ කියන්නේ පැහැදිලිවම මෙන්න මෙතන තියෙනවා කාගේද? x ඛණ්ඩාංක වෙනස. ඕක ඔයාලා ලියනකොට වචනයෙන් ලියා ගන්න ඕන. හරිද? ඊළඟට මෙතන තියෙනවා
වයි කණ්ඩාංක වෙනස. වයි කණ්ඩාංක වෙනස. ඒ වෙනස අරගෙන ඉවර වෙලා මොනවා කරලා තියෙනවද? වර්ග කරලා මෙයාගේ වෙනසත් වර්ග කරලා. ඒ දෙක මොනවා කරලාද? එකතු කරලා වර්ගමූලය දාලා. එතකොට මේක කියන්නේ කොහොමද? x කණ්ඩාංක වෙනසේ වර්ගය ධන y කණ්ඩාංක වෙනසේ වර්ගයේ වර්ගමූලය. x කණ්ඩාංක වෙනසේ වර්ගය ධන y කණ්ඩාංක වෙනසේ වර්ගයේ වර්ගමූලය. ඕක තමයි කතාව. එච්චරයි සිද්ධියේ තියෙන්නේ. වෙන කිසිම දෙයක් ඔලුවට දාගන්න එපා. මේකේ තියෙන අකුරු පාඩම් කරන්න යන්නත් එපා. මුකුත් එපා. කෙලින්ම සරලයි කතාව. ඔන්න දැම්මා. තේරුම් දෙක වැඩේ ගොඩ. මේක තමයි මේ සිද්ධාන්තය සාධනය කරන විදිය. හරි. දැන් පැහැදිලිව මේක ලියා ගන්න. ලියාගෙන අපි යමු ගණන් කීපයකට. හරි. ලියා ගන්න මම ඔයගොල්ලෝ වෙන හැලි ගොඩක් දාලා තියෙනවා මම කියන්නම්. ඕ ළමයි දාලා තියෙනවා රෙකෝඩින් ඔන් කරලාද තියෙන්නේ කියලා. ඔව් අද රෙකෝඩින්ග්ස් ඔන් කරලා තියෙන්නේ. නැත්තම් අමතක වෙන්න පුළුවන් නිසා ගිය සතියේ වෙච්ච අකරතැබ්බේට මුහුණ දෙන්න වෙන නිසා ඔයාලට මේ වෙනකොට ගෲප් වලට සේරටම වැටිලා ඇති අද අපි කරන ටියුට් එකේ පිටු දෙකේ ෆොටෝස් ටික. ඔව්. දැන් ගෲප් එකේ දාලා තියෙන්නේ කාට හරි එම දැන් මේ ලින්ක් එකේට මේට ෂෙයා වෙලා තව කොහෙන් හරි කවුරු හරි ඇවිල්ලා ඉන්නවා නම් ඔයාලට ඒ ගෲප් වල නැත්තම් මට මැසේජ් එකක් දෙන්න මම ඔයාලට ඒක එවන්නම්. ලිලි ඉවරලා මැසේජ් එකක් දෙන්න හැමෝම. හරි ඉවරයි කියලා දාලා තියෙනවා. අපි බලමු පොඩි වැඩකට යම් මේකනේ එක ගානකට යම්. ඔයාලා එන්න
ටියුට් එකේ මම ටියුට් එකේ වල තියෙනවා. ඒ ටියුට් එකේ පළවෙනි ප්‍රශ්නේ ෆොටෝස් ටික හරි තියෙනවා ටියුට් එක හම්බෙච්ච නැති අයට. ඒකේ පළවෙනි ප්‍රශ්නේ මම රෝම ඉලක්කාංක 1 2 3 කියන සෙට් එක හදන්නම්. දැන් තව දෙයක් කියලා දෙන්න. මේක ඇතුලේ. දැන් මෙහෙම හිතන්නකෝ. මේ දෙක මාරු වෙනවා. ඒ කියන්නේ කවුරු හරි ළමෙක් වරද්දලා මේ දෙන්න මාරු මෙයා එක විදිහකට අඩු කරනවා මෙයා අනිත් පැත්තට අඩු කරනවා. ඒ කියන්නේ දැන් මම ඕකේ ලියලා තියෙන්නේ මෙයාගෙන් මෙයා අඩු කරනවා කියලා. හරි කවුරු හරි ළමෙක් මෙයාගෙන් මෙයා අඩු කරලා ඊළඟ එකේ මෙයාගෙන් මෙයා අඩු කරනවා. ඒ කියන්නේ y දෙන්න එක විදිහකට ලියන අඩු කරනවා x දෙන්න තව විදිහකට අඩු කරනවා. ප්‍රශ්නයක් වෙයිද නැද්ද? මොකද හිතෙන්නේ? හිතලා බලන්න. ඒ දෙන්න මාරු වුණොත් මේ දෙක මෙයා හරි මේ දෙක මාරු වුණොත් මොකක් වෙයිද? ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇයි? අගයන් දෙක වෙනස් බව ඇත්ත. මාරු වුණාම දැන් උදාහරණයක් විදිහට ඔයා කැමති ඉලක්කම් දෙකක් හිතන්නකෝ. අපි හිතමු මේක 5යි 2යි කියලා. 5න් 2ක් ගියාම 3යි වර්ග වුණාම 9යි. ඔයා වරද්දලා මාරු කරලා ලියනවා. 2න් 5ක් ගියාම ඍණ 2න් 3ක් ගියාම ඍණ 2යි වර්ග වුණාම ඒත් 4යි. ඒ කියන්නේ ඇතුළ ධන ඍණ වෙනස් වෙනවා. හැබැයි වර්ග වෙනකොට නැවත තිබ්බ එකටම එනවා. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ මේ දෙක මාරු වුණා කියලා. මේ දෙක මාරු කරලා ලිව්වත් ඒ කියන්නේ y එක ලියලා පස්සේ x එක ලියනවා. මේ දෙක මාරු කරනවා. පද දෙක. ඒත් අවුලක් නැහැ. ඇයි ඉතින් අදාළ දේ සිද්ධ වෙනවනේ. ඒ කියන්නේ කතාව හරි. අර වරදිනවා නම් වරදින්න තියෙන්නේ x එකක් එක්ක y එකක් ලිව්වොත්. මිසක් නැත්තම් කිසිම මොහොතක මේක වරදින්නේ නැහැ ඔයාට. හරිද? ඒ කියන්නේ හරියට ඔයා ඉලක්කම් ටික ලියලා අඩු කරා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? හරි. එන්න ටියුට් එකේ පළවෙනි ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්නේ ගමු. ප්‍රශ්න අංක 1. මොකද්ද මේකේ තියෙන්නේ? මම මේක මකන්න නැතුව තියලා තියන් ඉන්න පොඩි වෙලාවක්. මම ඒක නිසා එතකම් මෙතනින් ලියනවා. ඔයාලට පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ ඛණ්ඩාංක දෙකක් දීලා දිග හොයන්න. කෙලින්ම ඛණ්ඩාංක දෙක අදාළ රූපය අඳින්න ඕනේ ඔයාලා. රූපය අඳින්න මෙන්න මෙහෙම. කොහමද? ලක්ෂයන් දෙකක් ලකුණු කරන්න 1 3 සහ 4 2 කියලා. අකුරු දෙකක් දාගන්නකො AB කියලා. මහ ලොකු දෙයක් නැහැ. එතකොට ඔයාලට AB අතර දුර හොයන්න මොකද්ද පාවිච්චි කරන ක්‍රමය? සරලයි. x ඛණ්ඩාංක වෙනස. මොකද්ද x ඛණ්ඩාංක වෙනස? කැමති එක්කෙනෙක්ගෙන් කැමති කෙනෙක් අඩු කරා. මම අඩු කරනවා 4න් 1. 4 ඍණ 1 ඒකේ වර්ගය ඒකට එකතු කරනවා 2න් 3 අඩු කරන්න. 2 ඍණ 3ේ වර්ගය. කීය දෙන්නේ එතකොට? 2 ඍණ 3ේ වර්ගය කීය දෙන්නේ? මෙතන ගත්තොත් 3ේ වර්ගය 9යි. මෙතන 1යි. මේ ඍණ 1යි. ඍණ 1 වර්ග වුණාම 1යි 9යි 1යි මූල 10යි. හරිනේ? සරලයි කතාව. හරි. ඔතන තියෙනවා තව ගණන් දෙකක්. ඒ කියන්නේ මම දැන් එතන ගණන් 8ක් තියෙනවා. 2යි 3යි ඉවර කරන්න ඉක්මනට. 2යි 3යි ඉක්මනට ඉවර කරන්න ඔතන. ඉක්මනට ඉවර කරන්න 2යි 3යි. සරලයිනේ ගණන් ලොකු අමාරු එකක් නෙමෙයි තියෙන්නේ. ඔය අතරේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලෝ අහන්න. මම කොහොමත් chat එකේ ඇක්ටිව් ඉන්නවා. ඒකට ප්‍රශ්න තියෙන ඒවා ක්ෂණිකව අහන්න. හරිද? වැඩේ ඉවරද? හරිද බලන්න. හරි. දැන් ඊළඟ එක. ඒකෙම තව එකක් දීලා තියෙනවා. මොකක්ද ඒකෙම දීලා තියෙන්නේ? ඊළඟ එක දීලා තියෙන්නේ 1 3 මෙතන 4 ඍණ 2 කියලා දෙනවා. ඒ කියන්නේ රෝම ඉලක්කාංක 2 තියෙන්නේ මේක ඍණ කරලා. හරි. එතකොට ඔන්න වරද්ද ගන්න එපා. වරද්ද ගන්න එපා කියන්නේ මෙන්න මේකයි. 4න් 1 අඩු කරා හරි ඍණ 2න් 3 අඩු කරන්න. එතකොට ඔයා මේක ලියන්න ඕනේ ඍණ 2න් අඩු කරන්න 3ක් ඒකේ වර්ගය. එතකොට එතන එනවා මේක නම් ඉතින් 9මයි ධන මෙතන ඍණ 5 වර්ගය 25යි ඔක්කොම එනවා මූල 34යි කියලා. පැහැදිලිනේ කතාව. ඔන්න ඔමයි හදන්නේ. පොඩි දෙයක් කියන්නද?
දැන් සෑහෙන වෙලාවක ඉඳලා කවුන්ට් එක එකම ගාන හෙලවෙන්නේ නැහැ. හරි. ක්ලාස් එකේ ඒ ලයිව් ඉන්න ගාන එකම ගාන වෙනස් වෙන්නෙවත් නැහැ. සෑහෙන වෙලාවක ඉඳලා. හරිද? හරි. ඒ කියන්නේ වැඩේ ඉන්නව සෙට් එකක්. ඒකයි. හරිද? වැඩේ ඉන්නවා කියන්නේ අර වැඩේට උවමනාව තියෙනවා. එහෙම එකක් තියෙන. මොකද ලයිව් එකේම ඉන්න බලනවා. දැන් අද ළමයි කීප දෙනෙක් දාලා තිබ්බද මේ අඟහරුවාදා දවස ලයිව් ඉන්න අමාරුයි රෙකෝඩින් එකක් ඕනේ එහෙම එකක් කියලා. එයාලට ඒක හම්බ වෙන එක හරි. ඒ කියන්නේ ඒගොල්ලෝ ජෙනුවින් පිට වැඩ කරන ළමයි ඉන්නවා. ඒ කියන්නේ පැහැදිලිවම කියනවා අපිට අඟහරුවාදා බෑස මේ ක්ලාස් එකක් තියෙනවා. මොකක් හරි ඔන්ලයින් එකක් තියෙනවා ඉතින්. එතකොට එන්න විදියක් නැහැ රෙකෝඩින් එක බලන්න. ඒක හරි. ඒ ළමයි පටස් ගාලා වැඩේ බලලා වැඩේ ගොඩ දාගන්න. එතකොට ඉන්න කවුන්ට් එක දිගටම එකම ගානක් ඉන්නවා කියන්නේ අර ඒක හෙනම වැඩ කරන සෙට් එකක් ඉන්නේ. يعني ඩොක්ටර් මේක කරගන්න ඕනේ. ඒක තමයි කතාව. අර එහෙම් මෙහෙන් ඇවිල්ලා නිකන් රිංගලා යන සෙට් එකක් නෙමෙයි. පිළිවෙලකටම වැඩ කරන සෙට් එකක් ඉන්නේ. මම ඒකයි කිව්වේ කවුන්ට් එක. මම ඒක ගොඩක් වෙලා මොනිටර් කරගෙන හිටියේ. සාමාන්‍යයෙන් අපි ක්ලාස් එකක් කරනකොට දන්නවනේ. ටිකක් යනකොට කට්ටිය පොඩ්ඩක් ඒට මේන වෙනවා බත් කන්න යනවා. ඇඟෝදගෙන නාගෙන එහෙම එන්න යනවා. ඉතින් අර එහෙම වෙන සෙට් ඉන්නවා ලෙෆ්ට් එනවා. දැනට ඇති. පස්සේ බලනවා. එහෙම සෙට් එකක් අද දැක්කේ නැහැ. හරිද? සාමාන්‍යයෙන් අනිත් ක්ලාස් වල අම්ම දැකලා තියෙනවා. හැබැයි අද හොඳයි. පට. හරි. දැන් ඔන්න දෙවෙනි ප්‍රශ්නෙත් ඉවරයි. ඊට පස්සේ තුන්වෙනි එක. තුන්වෙනි එක ගත්තොත් ඒකෙත් මේ කතාවමයි. හැබැයි කණ්ඩාංක වල පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද තියෙන වෙනස? මේක ඇවිල්ලා 1 ඍණ 3 මේක ඍණ 4 ඍණ 2. හරිනේ. දැන් ඔයාට තියෙන්නේ කෙලින්ම මොකක් කරන්නද? ඕක ආදේශ කරන්න. මම එකම තැන ගණන් ටික හැදුවේ මම මේක මකන්න නැතුව තියන් ඉන්නයි මම මේ try කරන්නේ ඒකයි. එතකොට මෙතන වරදින පොයින්ට් එකක් තියෙනවා. ඒ තමයි මේ අඩු කරද්දී දැන් මෙතන මම මෙයාගෙන් මෙයා අඩු කරන ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඍණ 4ෙන් අඩු කරනවා එකක් වර්ග කරා. ඊට පස්සේ ඒකට එකතු කරනවා ඍණ 2ෙන් අඩු කරන්න ඕනේ ඍණ 3ක්. ඔන්න ඔතන තමයි ගොඩක් ළමයි වරද්ද ගන්න තැන. ඒ කියන්නේ ඍණ 2ෙන් අඩු කරන්න ඍණ 3ක්. වරද්දන්න එපා. එතකොට වරහණක් දාලා ලියන්න. ඍණ 2ෙන් අඩු කරන්න ඍණ 3ක්. එතකොට මෙතන එනවා ඍණ 5ක් වර්ග වුණාම 25ක්. මෙතන ඍණයි ඍණයි ධන වෙනවනේ. ධන වෙනවා. එකතු කරාම 1යි වර්ග කරාම 1යි. මූල 26යි උත්තරයට එන්නේ. මට විශේෂයෙන් ඔයාලට කියන්න ඕන තැන තමයි මෙන්න මෙතන. මේ තියෙන්නේ මේ. ඒ කියන්නේ අඩු කරනවා කියන්නේ එකකින් තව එකක් අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ ඍණ ඍණ එහෙම එකක් තියෙන. එතකොට ඍණයි ඍණයි ධන වෙනවා අන්න ඒ කියන පොයින්ට් එකේදී. හරි. දැන් බලන්න ප්‍රශ්න 3ක් එතන හැදුව සරලයිනේ. මහ ලොකු දේවල් නෑ. ඒ කියන්නේ ඔයාලට මොන විදිහට සංඛ්‍යාවක් ඔයාලට මේක හදන්න පුළුවන්. මහ ලොකු දේවල් නෙමෙයි. ඒ කියන්නේ අතිශය සරලයි වැඩේ ගොඩ. හරි. එන්න ප්‍රශ්නාංක 2ට. ප්‍රශ්නාංක 2ට. ප්‍රශ්නාංක 2 ප්‍රශ්නාංක 2 වෙනම කතාවක් අහන්නේ. ඒ කියන්නේ ඔයාගෙන් අහන දේ තමයි ඛණ්ඩාංක 3ක් දෙනවා. ඒ කියන්නේ ලක්ෂයන් 3ක් දීලා කියනවා සමද්විපාද ත්‍රිකෝණයක ශීර්ෂ බව පෙන්වන්න. සමද්විපාද ත්‍රිකෝණයක ශීර්ෂ බව. ප්‍රශ්න ඍජුකෝණී බව පෙන්වන්න. ඍජුකෝණී බව. ඒ ඊළඟ ප්‍රශ්නේ මේ සමද්විපාද බව පෙන්වන්න කියන එක. ඒ කියන්නේ ඔයාට ප්‍රශ්නේ අහනවා ප්‍රශ්නාංක 2 මෙන්න මේ විදිහට ලක්ෂයන් 3ක් දීලා ඔය කියන ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයක් බව සාධනය කරන්න කියලා. එතකොට ඔයා මොකද කරන්නේ? ඍජුකෝණී ත්‍රිකෝණයක් ඇඳ ගන්නවද? නෑ ඍජුකෝණී ත්‍රිකෝණයක් ඇඳගත්තොත් බව පෙන්වන්න දෙයක් නෑනේ. එතකොට බව වෙනේනේ. එතකොට අපි කරන්න ඕනේ මොකක් හරි වෙන ත්‍රිකෝණයක් ඇඳ ගන්න. ඒ කියන්නේ විෂම පාද ත්‍රිකෝණයක් මෙහෙම ඇඳ ගන්න. හරිද? ලම්බ අර නිකන් මෙහෙම ඇඳ ගන්න. හරි. ලක්ෂයන් 3ක් දෙනවා. A B C කියලා. එතකොට ඒ කියන්නේ 1,1 1,1 දැන් අපි ඍජුකෝණී ත්‍රිකෝණයක් බව පෙන්වන්න යන්නේ. එතකොට 1,1 ඊළාට B කියන ලක්ෂය ඔයගොල්ලෝ කැමති විදිහකට දාගන්න ඍණ 2, ඍණ 3. ඊළාට C කියන පොයින්ට් එක ඇවිල්ලා ඍණ 3,4. එතකොට සිද්ධිදාමය හරි සරලයි. මොකද්ද සිද්ධිදාමය? ඔයාට තියෙන්නේ මේ හැම පාදයකම දිගවල් හොයන්න. මේ හැම පාදයකම දිගවල් හොයලා
ඒ පාදයන් දිගවල් ටික පයිතගරස් ප්‍රමේයට සෙට් වෙනවා කියලා පෙන්වුවා නම් හරි. ඍජුකෝණී ත්‍රිකෝණයක ලොජික් එක ඒකනේ. එතකොට මේක පයිතගරස් ප්‍රමේයට වළංගු වෙනවා කියලා පෙන්වුවා නම් වැඩේ ගොඩ. හරි. ඒ කියන්නේ දැන් ඔයාලට මේ ගාන ඇතුලේ ගණන් තුනක් තියෙනවා. මොකද්ද ගණන් තුන? මේකේ දිග හොයන්න ඕනේ. මේකේ දිග හොයන්න ඕනේ. මේකේ දිග හොයන්න ඕනේ. හරි. පටන් අරගෙන ඉක්මනට කවුරු හරි කෙනෙක් මට හදලා මේ පාදවල් තුනේ දිගවල් තුන කියන්න. කීයද ආවේ කියලා. හරිද? ඉතින් බලමු කීයද AB පාදයේ දිග ආවේ? AB පාදයේ දිග එන්නේ මෙන්න මේ විදිහට. මම එක සැරේ අඩු කරන්නම්. හරිද? එතකොට මම කරන්නේ ඍණ දෙකෙන් එකක් අඩු කරන. එතකොට ඍණ 3යි. ඍණ 3ේ වර්ගය. ඍණ 3ෙන් එකක් අඩු කරනවා. එතකොට ඍණ 4යි. ඒකේ වර්ගය. ඒ කියන්නේ 5යි. මේ දිග 5යි. හරිද? ඊට පස්සේ මේ දිග බලනවා. ඍණ දෙකෙන් අඩු කරනවා ඍණ 3ක්. ඍණ දෙකෙන් ඍණ 3ක් අඩු කරාම කීයද? 1යි. ඒක තේරුණා නේද? ඍණ දෙකෙන් අඩු කරනවා ඍණ 3ක්. එතකොට ඍණ එන ධන වෙනවනේ. එතකොට 1යි. එතකොට එකේ වර්ගය 1යි. ධන. ඍණ 3ෙන් 4ක් අඩු කරාම ඍණ 3 ඍණ 4. එතකොට ඍණ 7ේ වර්ගය. එතකොට කීයද? 49යි 1යි මූල 50යි. මේක කීයද ආවේ? මේක මූල 25 මූල 25 තමයි 5යි කියලා ලිව්වේ. හදලා උත්තර දාපුවා ඉන්න. හොඳයි ඈ. නියමයි. ඊට පස්සේ මේ දිග කීයද? එකෙන් අඩු කරනවා ඍණ 3ක්. එතකොට කීයද? 4යි. 4ේ වර්ගය. එකෙන් අඩු කරනවා 4ක් ඍණ 3යි. ඒකේ වර්ගය ඍණ 3ේ වර්ගය. 16යි 9යි මූල 25යි. අන්න හරි. මූල 25යි. ඉතින් බාන්නකො මේක මූල 25යි මේක මූල 25යි මේක මූල 50යි. එතකොට මොකක්ද එන විදිය? බැලුවම තේරෙනවනේ. මෙයා වර්ග කරා මෙයා වර්ග කරා ඒ දෙකේ එකතුව මේකේ වර්ගයට සමානයි. මේකේ වර්ග කරාම මූලය නැති වෙලා 25යි. මේක වර්ග කරාම මූලය නැති වෙලා 25යි. මේකේ වර්ගය කරාම 50යි. එතකොට 25යි 25යි එකතු කරාම 50ට සමාන වෙනවා. හරි නේද? මම කියන්නේ වර්ග කරාම. ඒ කියන්නේ ඔයාට මේක ලියන්න පුළුවන් මෙතනින් එහාට කවුරු විදියටද? AB වර්ගය ධන AC වර්ගය සමානයි BC වර්ගයේ බැවින්. ඒ කියන්නේ පයිතගොරස් ප්‍රමේය මේකට වළංගු වෙන නිසා මොකක් වෙනවද මේක? ඍජුකෝණී ත්‍රිකෝණයක් වෙනවා. හරිනේ. ඒකට සරලයි කතාව. ඔයාට පාදවල වල දිගවල් හොයන්න පුළුවන් ඕකේ. හරි.
මේක තමයි කතාව. ගන්න හින සරලයි. සරල වැඩක් තියෙන්නේ කරගත්තා නම් ගන්නට ගොඩ. දිගවල් ටික ලස්සනට හදුවා නම් උත්තර දාලා තියෙනවා. උත්තර දාපුවා හරි. ඒ කියන්නේ කට්ටිය දාලා තිබුණේ අර 5යි මූල දෙක. එහෙමයි දාලා තිබුණේ. හරිද? ඒ කියන්නේ මේක දෙක සුළු කරලා මේකත් ගහන්න සුළු කරලා තිබුණේ. දිගවල් ටික. එතකොට ඒ ටික වර්ග කරලා එකතු කරාම ගන්නට අනිත් පාදයට බැලන්ස් වෙනවා. හරි. ඉතින් ඕක තමයි මේක හදන්න තියෙන විදිහ. මේකේ මහා ලොකු දේවල් නෑ. එතකොට ඍජුකෝණී ත්‍රිකෝණයක් බව පෙන්වන්නේ ගොත් මොකද කරන්න ඕනේ? පාද තුනේ දිගවල් තුන හොයලා ඒක පයිතගරස් ප්‍රමේයයට වළංගු වෙනවා කියලා පෙන්නුවා නම් හරි. එතකොට සමපාද නම් මොකද වෙන්නේ? මහා ලොකු දෙයක් නෑ. ඉතින් පාද තුනේ දිගවල් සමාන වෙනවා. සම ද්විපාද නම් පාද දෙකක් සමාන වෙනවා. එච්චරයි කතාව තියෙන්නේ. ඊටාම සරලයි. පට්ටම ලේසි අවස්ථාවක් මේකේ කතා කරන්න තියෙන්නේ. හරි. දැන් ඔයාට ඔන්න ගාන හදලා ඉවරයි. හරිනේ? දැන් ඒක ඉවරයි. දැන් මම අහනවා ඊළඟට පොඩි ප්‍රශ්නයක්. ඕගොල්ලෝ මෙන්න මේ ලක්ෂයන් දෙකක් අතර දුර ප්‍රායෝගිකව දැකලා තියෙන ප්‍රායෝගිකව අත්දකින්න තැනක් කියන්නේ. ප්‍රායෝගිකව අත්දකින්න තැනක්. ඔයාලට අහු වෙලා තියෙන තැනක්. ඛණ්ඩාංක දෙකක් අතර දුර සෙවීම කියන කතාව. ඛණ්ඩාංක දෙකක් අතර දුර සෙවීම කියන කතාව ඔයාලට අහු වෙලා තියෙන තැනක් මට කියන්න. කවුරු හරි කෙනෙක්. දැන් ඒක තමයි අපේ වැඩේ. හරිද? ඒ කියන්නේ අපිට සිද්ධාන්ත උගන්වනවා. සිද්ධාන්ත ඉගෙනුවාට පස්සේ ඒ සිද්ධාන්තය ප්‍රැක්ටිකලි පාවිච්චි කරන තැනක් අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ මොන තැන්වලද මේව පාවිච්චි වෙන්නේ? කොහොමද අපි ඒකට මේ තියරිය ඇප්ලයි කරන්නේ? ඒ සියල්ල අපි හරියට පැහැදිලිව දැනගන්න ඕනේ. ඒ කියන්නේ මේක කොහෙද පාවිච්චි වෙන්නේ? දැන් ඕගොල්ලොන්ට ඉංජිනේරින් වල ඒක තමයි කන්සෙප්ට් එක. ඒ කියන්නේ අපිට ප්‍රශ්නයක් තියෙන්නේ හැම වෙලාවෙම. හරිද? හැමතිස්සෙම අපිට තියෙන ගැටලුවක්. ඒ ගැටලුව විසඳන්නයි අපි අපිට ඕන කරන්නේ. ඒ ගැටලුව විසඳන්න අපි දන්න සිද්ධාන්ත අපි පාවිච්චි කරන්න ඕනේ. හැබැයි මොන සිද්ධාන්තයද පාවිච්චි කරන්නේ? මොන වෙලාවෙද මේ සිද්ධාන්තේ පාවිච්චි කරන්නේ? කොහොමද දාන්නේ? දීලා තියෙන තත්ත්වවලට අපි දන්න තියරි මැච් වෙනවද? ඒ කියන්නේ අපිට එන්නේ ඒක. දැන් මේක මම අර එකයි කිව්වේ තියරිටිකලි විතරක් හැම දෙයක්ම ඉගෙන ගන්න එපා. හැම දෙයක්ම ප්‍රැක්ටිකලි ඉගෙන ගන්න ඕනේ. මොකද අපිට අනාගතයේ තියෙන්නේ අනාගතයේ ඉංජිනියර්ස්ලා වෙලා ඔයාලට පොත්වල ගණන් හද ඉන්න දෙයක් නැහැ. හරිද? පොත්වල ගණන් හදන්න නැහැ ඉංජිනේරින් වල. එතකොට ඔයාලට තියෙන්නේ කන්සෙප්ට් එක උගන්වනවා. සිද්ධාන්තය කියලා දෙනවා. ඒ සිද්ධාන්තය පාවිච්චි කරගෙන ඒක ප්‍රායෝගික අවස්ථාවකට ඇප්ලයි කරලා මොන හරි ප්‍රශ්නයක් විසඳ ගන්න තමයි ඔයාලට හැමතිස්සෙම එන්නේ. අන්න ඒක තමයි අපේ ඔළුවේ ප්‍රැක්ටිස් එකක් විදිහට තියෙනවා. හරිද? මට ඔයගොල්ලෝ හිතලා බලලා කියන්න කොහෙද ලක්ෂයන් දෙකක් අතර දුර කියලා. මේක මේ හින්දා සරලයි ඉන්නේ. ඔයාලට පේන්නේ මේක මාර බේසික්. ඒ වුණාට මේක ඔයාලා නිතරම පාවිච්චි කරනවා. ඔයාලා විතර නෙමෙයි ලෝකෙ මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඒ කියන්නේ එක තප්පරයක් ඇතුළත සෑහෙන ප්‍රමාණයක් මේක පාවිච්චි කරනවා. කොහෙද තියෙන්නේ? කෙනා එක එකව දාලා තියෙනවා. සමහර දාලා බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන්ස් වල දාලා තියෙනවා. හොඳයි. ඒ වගේ හිතනවා නම් හොඳයි. හරිද? ඒ කියන්නේ බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් වල ප්ලෑන් අඳිනකොට ඕන වෙනවා කියලා. හරි. ඒක හරි. ඒ කියන්නේ ආයෙත් තියෙන පොයින්ට්ස් ටික දීලා දිගවල් පල්ලවල් ලෝ තියෙනවා. ඒ කියන්නේ වාස්තු විද්‍යාත්මක දේවල් මොකද දන්නේ. ඒකට කන්ස්ට්‍රක්ෂන් සයිඩ් කියන්නේ ආකිටෙක්චර් පැත්තේ ඒගොල්ලෝ එක තැනක ඉඳලා තව තැනකට දුරවල් හොයාගන්න මේ ක්‍රම වලට පාවිච්චි කරන්නේ මේක. හරිද? ඒ ඕකමත් එක්කම තව එකක් යවත හැකි වලට. මම chat එක දිහා බලාගෙන ඉන්නේ තාම මුකුත් නැහැ. හරිද? දැන් මෙච්චර ගාණක් ඉන්නවා තාම එක්කෙනෙක්ට විතරයි ඒ දෙයක් හරි හිතුනේ ඈ. මම ඒකගේ මේක තමයි සයන්ස් කියන්නේ. ඉංජිනේරින් කියන්නේ ඒක. එහෙමයි. Google Maps පාවිච්චි කරනවා. හරියට. Google Map එකේ පාවිච්චි වෙන්නේ මේ තියරිය. කොහොමද Google Map එක මේ කතාව පාවිච්චි වෙන්නේ? Google Map එක මේ කතාව පාවිච්චි වෙන්නේ කොහොමද? සරලයි කතාව. දැන් සාමාන්‍යයෙන් අපි ඉන්න ලොකේෂන් එක අඳුන ගන්න එපා. අපි ඉන්න ලොකේෂන් එක කොහොමද අඳුනගන්නේ? අපි ඉන්න තැන. දැන් අපි ඉන්න XY අක්ෂ පද්ධතියක් ගැන මෙහෙම හිත නෙමෙයිනේ. අපි ඉන්න ලොකේෂන් එකක් තියෙනවා. ඒ ලොකේෂන් එක අඳුනගන්නේ කොහොමද? ලෝකේ අපි ඉන්න තැනට විශේෂිත ස්ථානේ. මේ ස්ථානය ලෝකේ ඕන කෙනෙක්ට අඳුන ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ස්ථානය කිව්වහම ලෝකේ ඕන කෙනෙක් දන්නවා මේක තමයි ඔය කියන තැන කියලා. ලංකාව හරිද? ලංකාව යම් කිසි පිහිටීමක් සහිතවනේ තියෙන්නේ පෘථුවියේ. ලංකාවේ පිහිටීම කොහෙද තියෙන්නේ?
සමගය දන්නා සමකය. ඔය තියෙන්නේ සමගය. අපි ඉන්නේ සමගයට උඩින්. හරිද? සමගයට උඩින් කියන්නේ සමගයේ තියෙනවා ඒක ඉස්සරහින් නෙමෙයි. හරිද? සමගයට ඉහළින් ඉන්නේ. සමගයට උඩින් අපි දන්නවා අපි ඉන්න තැන කියන්න පාවිච්චි කරනවා අක්ෂාංශ දේශාංශ කතාව. හරිද? මේ උගන්වන්නේ පොඩි වසරවල් වල. ඒකට සාමාන්‍යයෙන් ලංකාව පවතින්නේ සමකයට ඉහළින්. ඒ කියන්නේ උතුරු අක්ෂාංශ වල. උතුරු අක්ෂාංශ කීයයි අතරද? මේවා දන්නවද දන්නෙත් නැහැ මතකද දන්නෙත් නැහැ මන්ට. මතක නැහැ මොන අවුරුද්දේද ඔයාලට මොන කතාවේද මේක උගන්වන්නේ කියලා. මේ මොන වසරේද කියලා හරිද? භූගෝල විද්‍යාවෙන් උගන්වන්නේ ඔයාලට. උතුරු අක්ෂාංශ 5ත් 10ත් අතර තමයි ලංකාව පිහිටන්නේ. එතකොට උගන්වනවා නැගෙනහිර දේශාංශවල අපි ඉන්නවා. කියන්නේ නැගෙනහිර දේශාංශ 79යි 82යි අතර. එතකොට අපි ඉන්න ලොකේෂන් එකක් කිව්වොත් අනිවාර්යෙන් අක්ෂාංශ දේශාංශ එක කියන්නේ. මම උදාහරණයක් ඔයාලට පෙන්නන්නම්. මේක ඕගොල්ලෝ ගාව දැන් ෆෝන් එක තියෙනවා නම් කරලා බලන්න. කරලා බලමු කතාව කොහොමද එන්නේ කියලා. හරිද? මම මැප් එකේ අහඹු ලෙස නේ මම ඉන්න තැන ලකුණු කරන්නේ නැහැ. මම මැප් එකේ අහඹු ලෙස පොයින්ට් එකක් ලකුණු කරන්නම්. හරිද? ඒ කියන්නේ අපි උදාහරණයක් විදියට කවුරුත් දන්න දැනක් ගමුකෝ. මම ගම්පහ ඉන්නේ. මම ගම්පහ ස්ටේෂන් එක ලකුණු කරන්න. හරිද? එතකොට ගම්පහ ස්ටේෂන් එක ලකුණු කරාට පස්සේ මෙන්න මේ උඩින් පෙන්නනවා. හරිද? පේනෙයිද දන්නේ. උඩ පෙන්නනවා ඔයාලට අංක සෙට් එකක්. ඒ අංක සෙට් එකෙන් කියන්නේ මෙන්න මේ විදිහ එකක්. 7.9.3.4.8.5 79 දශම මේක ඕන කෙනෙක්ට බලන්න පුළුවන් ටච් කරාම වෙන්නනවා 3යි 9යි 9යි 3යි 7යි 3යි 8 මේ තියෙන්නේ ගම්පහ ස්ටේෂන් එකේ අක්ෂාංශ දේශාංශ විදිය. එතකොට මේ තියෙන්නේ ස්ටේෂන් එකේ ලොකේෂන් එක. එතකොට දැන් මෙතන ගම්පහ ඉඳලා මේ තියෙන්නේ ගම්පහ ස්ටේෂන් එකේ කණ්ඩාංකය. ඕන තැනක ඒ විදියට ඔයා ඉන්න තැන ලකුණු කරාම ඔයාට උඩින් පෙන්නනවා මෙන්න මේ විදියට ගමා දාලා අක්ෂාංශ කීයද දේශාංශ කීයද. හරිද? එතකොට මේ කතාවේදී ඔයාට පුළුවන් දැන් තවත් කණ්ඩාංකයක් කොහේ හරි දුන්නොත් ටක් ගාලා දුර ගණනය කරන්න. ඕක තමයි Google Map එක දුර හොයන්න පාවිච්චි කරන විදිහ. Google Map එක දුර හොයන්න පාවිච්චි කරන්නේ මේ concept එක. මේක එහෙනම් බේසික් වුණාට පාවිච්චි කරන තැන කොහොමද? ඒ කියන්නේ ඒක සිරා. දැන් තව එකක් කියලා දෙන්න. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් දුර හොයාගන්න දන්නවනේ. හරි. දැන් හැමතිස්සෙම සරල රේඛිය දුර වෙලා හරියන්නේ නැහැ. අපි හිතමු ඔයා ඉන්න තැන ඉඳලා කොළඹට දුර. ඔයා ඉන්න තැන ලක්ෂයක් තියෙනවා. එතන ඉඳලා කොළඹට දුර. නැත්තම් යාපනයට දුර. අපි හිතුව කොළඹට කියලා. හරි. කොළඹට තියෙන දුර. ගැව්වහම ඉතින් කෙලින්ම සරල රේඛිය දුරක් එන්නේ. ඕක හොයාගෙන වැඩක් නැහැනේ. අපි එන්නේ ඕක දිගේ. අපිට හිමිදී අර තියෙන ගෙවල් උඩින් පැනගෙන තාප්පස්සෙන් එහෙම එන්න ඕනේ. එහෙම හරියන්නේ. එන්න ඕනේ පාරක. එතකොට පාරක ගද්දී මැප් එකේ දුර ගණනය කරගන්න. අපි උදාහරණයක් විදියට ගමු පොඩි වංගුවක්. නිකන් වංගුවක් ගන්නකො මෙහෙම. මේ තියෙන්නේ ප්‍රායෝගිකව මේවා පාවිච්චි වෙන තැන්. මේවා ඉගෙන ගන්න ඕනේ. දැන් මෙහෙ වංගුවක් තියෙනවා. අපි වංගු ටිකක් ලොකුයි කියලා හිතමු. දැන් ඔයා මෙතන ඉන්නවා. සහ ඔයාට මෙතන දුර දෙනවා. මේ පොයින්ට් එක දෙනවා. එතකොට ඔයාට මෙතන කණ්ඩාංකය දන්නවා. මෙතන කණ්ඩාංකය දන්න. මොනවද කණ්ඩාංක කියන්නේ දැන් මෙතන දෙන්නේ? අක්ෂාංශ දේශාංශ. ඔන්න ටක් ගාලා ওই දෙක දාපු ගමන් මොකක් ගණනය වෙනවද? ඔයාට පුළුවන් මෙන්න මෙහෙම සරල රේඛිය දුර ගණනය කරන්න. වැඩක් තියෙනවද? නෑ. ඔයාට ඕනේ මේ පාර දිගේ යන්න. මෙතන ඉඳලා මෙතනට දුර හොයාගන්න. ඔයා කෙලින්ම ඔය කණ්ඩාංක දෙක මේ සූත්‍රයට දැම්මහම එන්නේ මේ දිග. ඔය දිග අරගෙන ඉතින් ඔයාට වංගුවේ දුර හොයාගන්න බෑ. එහෙනම් ඔයා මොකද කරන්නේ? ඔයා කරන්නේ සම්පූර්ණයෙන් මෙතන ඉඳලා මේ වංගුවට තියෙන දුර කොටස් කීපයකට කඩනවා. මෙන්න මෙහෙම. දැන් ඔයා කරන්නේ මෙතන ඉඳලා මෙතනට දුර හොයනවා. 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 ඔය දුරවල් සෙට් එක එකතු කරපු ගමන් ඔයාට මොකක් එනවද? මේ වංගුවේ මෙතන ඉඳලා මෙතනට තියෙන දුර එනවා. ඒ කියන්නේ හැම වෙලාවකම අපි දුර ගණනය කරන්නේ සරල රේඛීය විදියට. අපි ওই වංගුව අපිට පෙවුනට ඇත්තට මේකේ සරල රේඛීය දුරවල් තමයි ගණනය කරලා තියෙන්නේ. මෙහෙම ලක්ෂයක්. හරිද? එතකොට කාට හරි කියන්න පුළුවන් ඉතින් අර සරල රේඛීය යන නිසා පොඩ්ඩක් නිර්වද්‍යතාවය හරියටම හරිද කියලා. චූටි එර එකක් තියෙනවා. ඇත්ත කතාව. මීට වඩා තවත් මැද ලක්ෂයන් අරගෙන වංගුවේ දුරවල් හොයන්න පුළුවන් නම්, ඒ කියන්නේ රේඛ කොටස් වල දුරවල් හොයලා එකතු කරන්න පුළුවන් නම් තවත් නිර්වද්‍යතාවය වැඩි.
හරිද? එතකොට ඔය කතාවේදී ඔයාලට මාර වැදගත්. මේ Google Maps වල පාවිච්චි කරන්නේ මේ වගේ බේසික් concept එකක්. එතකොට මේක බේසික් එක වුණාට ඊට වඩා ඇඩ්වාන්ස් තව දේවල් සෑහෙන්න ඒගොල්ලෝ පාවිච්චි කරනවා අපිට දුර හොයලා දෙන්න අනම් මනම් ට්‍රැෆික් ඒ සියල්ල හොයන්න පට්ට concept. ඒ කියන්නේ ගොඩක් දේවල් ඔයාලත් එක්ක ඔයාලගේ devices වලින් data අරන් ඒගොල්ලෝ analyze කරනවා. මම මේක නිකන් සරල කතාව විතරයි. එතකොට ඕක තමයි කරන ක්‍රමය. ඕගොල්ලෝ මේ ඔයාලට පැහැදිලිව දකින්න පුළුවන් ඕනම තැනක ඔයා ස්ට්‍රීට් view දාන්නකෝ. ස්ට්‍රීට් view දැම්මහම මේකේ වාට පේනවා රේඛා විදිහට යන්නේ. පාත් එකේ අපි ඉස්සරහට යන්නේ සරල රේඛීය කොටස් විදිහට. ඒ කියන්නේ සරල රේඛීය කොටස් ටික ඒගොල්ලෝ කඩලා තියෙන විදිහ ඔයාට බලන්න පුළුවන් ස්ට්‍රීට් view දාගත්ත ගමන්. ඕක තමයි බේසික් concept එක. එතකොට සාමාන්‍යයෙන් මේවා තමයි අපි තියරි පාවිච්චි කරන්න ඕන දැන්. ඒ කියන්නේ මේ මැප් එකක් හදනකොට ඒගොල්ලෝ ඒ ඩෙවලොප් කරද්දි මේ බේසික් දේවල් ගන්නවා. හැමතිස්සෙම බේසික් එකෙන් තමයි එතනින් එහාට ඇඩ්වාන්ස් දෙයක් ඩෙවලොප් කරන්නේ. ඒක නිසා මේවා හොඳට හොයලා බැලුවොත්, ඒ කියන්නේ ඔයගොල්ලෝ හම්බෙන හැම දෙයකම ඔයාලට ඉස්සරහට හම්බෙන දේවල් වල හැමතිස්සෙම මැත්ස් ෆිසික්ස් කියන එක මාර විදිහට තියෙනවා. මාර විදිහට මැත්ස් ෆිසික්ස් කියන ඒවා තියෙනවා. එතකොට ඒවා පට්ට. හරිද? ඒවා ඉගෙන ගන්න, ඒවට ඔයා දන්න තියරි ඇප්ලයි කරලා බලන්න සෑහෙන දෙයක් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. මම මේ කිව්වේ බේසික් දෙයක් විතරයි. එතකොට දුර හොයද්දි තව ඕන තරම් මේගොල්ලෝ ක්‍රම පාවිච්චි කරනවා. ඒ කියන්නේ සමහර නම් වලින් තියෙන එක එක ක්‍රම. එතකොට ඔයාලට ඒවත් බලලා ඉගෙන ගන්න පුළුවන්. ඔන්න ඕවා තමයි දේවල්. දැන් ඔයාලට ඉතින් ඕවගේ ඒවා ඉගෙන ගත්තා නම් මරු ඉතින්. එතකොට මේ වගේ එකකට පාවිච්චි කරන්න දන්නවා කියන්නේ තියරි හොඳට ඔළුවේ තියෙනවා. තියරිය පාවිච්චි කරන්න දන්නවා. තියරිය ඕන තැනක වෙනස් වුණොත් වෙනස් වීම ආපු තැනකදී පාවිච්චි කරගන්න තේරෙනවා. මොකක් හරි දත්තයක වෙනසක් ආවොත් ඒ වෙනසට අනුව හැඩ ගැහෙන්න දන්නවා. ඒක තමයි සයන්ස් කෙනෙක්ගේ තියෙන්න ඕන දේ. හරිද? එතකොට ඕක තමයි ඉතින් කියලා දෙන්න තියෙන කතාව. හරි. තව දේවල් ටිකක් තියෙනවා කියලා දෙන්න. හරි. මේක ලියාගන්න. මේ ටික හරිනේ. මේ අඩුපාඩු ඔක්කොම හරි. කිසි කේසයක් නැහැ. දැන් එනවා ඊළඟ තියරියට. ලියන්න ලක්ෂයන් දෙකක් යා කරන රේඛාව දෙන ලද අනුපාතයකට බෙදීම. ඔන්න දෙවනි තියරිය ඈ. ලක්ෂයන් දෙකක් යා කරන රේඛාව දෙන ලද අනුපාතයකට බෙදීම. මේක පට්ට. හරි. අනුපාතයකට බෙදීම. හරි. දැන් ඊළඟ වැඩේ. මම මේකත් එක්කම තව පොඩි දෙයක් ඇඩ් එකක් දාන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි කරන් එන වැඩපිළිවෙල ඇතුලේ දැන් ඔන්න තව ළමයි ටිකක් මේ ටිකේ මැසේජ් දාලා තිබ්බා මේ ඊළඟ සතියේ ටර්ම් ටෙස්ට් තියෙනවා කියලා. හරිද? එතකොට ටර්ම් ටෙස්ට් කිව්වහම පොඩ්ඩක් අර දැන් ටිකක් ළඟ ඇවිල්ලා තියෙන. අපි වැඩේ පටන් අරන් තාම සති දෙකයි. එතකොට ටර්ම් ටෙස්ට් එකට ඔයාලට මේ වෙනකොට සමහර විට ටිකක් බරපතල පාඩම් එන්න පුළුවන්. මොකද දැන් උගන්ලා තියෙනවනේ සෑහෙන ප්‍රමාණය. එතකොට ඉස්කෝලවල වල ඔයාලගෙන් ටිකක් ප්‍රශ්න අහයි. බරපතල ප්‍රශ්න අහයි. ඒක ගැන වද වෙන්න එපා ඔයාලා. ඔයගොල්ලෝ දන්න මේ වෙලාව ඉගෙනගෙන තියෙන විදියට ඔයාලා ඒක ලියන්න. මොකද අපි මේ වැඩේ අලුතෙන් හදාගෙන එන්නේ. මම කියන්නේ මේක අපි යන්නේ තනිකරම ඒකක් ගන්න ප්‍රොජෙක්ට් එකක් විදිහට. මේ සිකුරාදා මම වැඩක් ඔයාලට කියලා තියෙනවා පෝස්ට් එකක් කියලා තියෙනවා. දැන් මතකද දන්නේ. ඔක ඊට පස්සේ ෂෙයා කරේ නෑ. ඒ කියන්නේ මම ඔයාලට කියලා තියෙනවානේ. අපි මේ ඒ 1000ක් හදන ප්‍රොජෙක්ට් එකක් ඇතුලේ යන්නේ. අපේ තාම මේ ඇඩ්වර්ටයිසින් ඉවර නැහැ. මේක එක දිගට අපි කරනවා. ඒ කියන්නේ මේක යන විදිහ, මේක කරන විදිහ, මේ ගොඩක් දේවල් අපි ඉස්සරහට වෙන්න ඕන දේවල් සියල්ල ප්ලෑන් කරලා තියෙනවා. ඔයාලට ඊළඟ ටියුට් පැක් එකත් එක්ක පොතක් එන්න තියෙනවා. හරිද? පොතක් එන්න තියෙනවා. වෙනම ස්පෙෂල් පොතක්. ඒ කියන්නේ මේ කතාව මෙන්න මේ වගේ. අපිට ඒකක් ගන්නවා කියලා නිකන් අර තියරි උගන්න ඉඳලා තියරි කරලා එහෙම ඒකකට යනවා කියන එක ඒක හරියන වැඩක් නෙවෙයි. ඒක එහෙ ගියපු විදිහ තමයි ඔය 3000 ගාණක් ලංකාව ඇතුලේ ඒ ආවේ. එතකොට මම මෙතන ફોකස්ම කරේ. ඇත්තම කියන්න බෑ. වැඩි හරියක් ફોකස් කරේ ඇත්තටම විෂය මේ වෙනකොට අඩුපාඩු ගොඩාක් තියෙන ළමයි. සමහරලාට කෙරිලා නැතුව, තේරිලා නැතුව එහෙම ගොඩාක් අඩුපාඩු තියෙන ළමයින්ව තමයි මම මේක ඇතුලේ ෆිල්ටර් කරේ. මේ ඇවිල්ලා තියෙන ගොඩක් අය එහෙම. එතකොට මේ වැඩේදී මේ ගොඩක් ළමයි ඇතුලේ තියෙන දෙයක් තමයි ඒ එකක් ගන්න බෑනේ දැන්.
දැන් ඒ ගන්න මට මං කොහොමද කරන්නේ? එතකොට අනිත් අය එකක් ගන්නවා නම් අනිත් අය එකක් ගන්නවා. මට ඒකකට යන්න බෑ. සමහරට ඔයා දකින්න ඇති. යා පන්තිය හොඳට වැඩ කරන ළමයි. එයාට නම් ලේසි මට නම් ඉතින් මේවා හරි අමාරුයි. අන්න ඔය මයින්ඩ්සෙට් එක ඇතුලේ ඉන්න ළමයි ගොඩක් ඉන්නවා. හරිද? මේක මැත්ස් වලට විතරක් නෙමේ අනිත් විෂය ධාරා සියල්ලටම තියෙනවා. මම ඔයාලට වෙනම ප්‍රොජෙක්ට් එකක් ගේනවා. මේක මේ ඔයාලගේ ඔළුවේ තියෙන කේස් එකක්. මම ওই කේස් එක අයින් කරනවා ඔයාලගේ. ඒ කියන්නේ ඔයාලගේ ඔළුවේ ඔයාලා ඔය හිතන පතන විදිය මම වෙනස් කරනවා. ඒ කියන්නේ සරලවම කිව්වොත් ඔයාලව ඒකක් ගන්න ඕන මානසික මට්ටමකට ගේන්න ඕනේ. ඔයාලගේ ඔළුවෙන්ම ඔයා ඒකක් ගන්නවා කියන ලෙවල් එක අර මොකද්ද කියන්නේ බොක්කෙන්ම අරන් දෙන්න ඕනේ. එතකොට තමයි ඔයා මේක ඇතුලේ මේ ඒකක් ගන්න මේ පාත් එක ඇතුලේ දුවන්නේ. නැත්නම් ඔයා හිතනවා ඔයාට මේක බෑ. මේක කරගන්න බෑ. දැන් මට මගේ ඇරිලා ඉස්කෝලේ අර ගොල්ලොන්ට ලකුණු තියෙනවා මට ලකුණු නෑ. අන්න ඒ වගේ ඔයාගේ ඔළුවේ තියෙනවා මේ එක එක අදහස් ගොඩක්. මේ අදහස් ගොඩම අපි අයින් කරන්න ඕනේ. මේ ඔක්කොම අයින් කරලා ඔයාගේ ඔළුව ආපහු රීසෙට් කරලා ගන්න ඕනේ. අර නෙගටිව් මයින්ඩ්සෙට් එක සම්පූර්ණයෙන් අයින් කරලා මේක ඔයාට කරන්න පුළුවන් කියන ලෙවල් එක ඔයාගේ ඔළුවට දාගෙනම තමයි මේ ගේම ගහන්න ඕනේ. දැන් අපිට උගන්නන එක විතරකින් මේ වැඩේට යන්න බෑ. උගන්නේ මේක උගන්නලා විතරක් කරන වැඩක් නෙමෙයි. ඊට අමතරව අපි බාහිර දේවල් කීපයක් කරනවා ඔයාලගේ ඒකක් ගන්න ඔයාට ඕන කරන මානසිකත්වය හදන්න. මේ වැඩේදී මම ඇත්තටම එක විෂය ධාරාවක් නෙමෙයි විෂය ධාරාව ඔක්කොම ළමයින්ට මේකට chance එකක් දෙනවා. කියන්නේ ඒක ෆ්‍රී සම්බන්ධ වෙන්න. මම සිකුරාදා රෑ 11 ඉඳලා 12 වෙනකම් රෑ මේ වැඩේ කරන්නේ. තනිකරම ඔයාලගේ ඔය නෙගටිව් මයින්ඩ්සෙට් එක ඔළුවෙන් අයින් කරනවා. ටික ටික අයින් කරන්න. ඒක එක රෑ අයින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මම අයින් කරනවා. ඔයා ඒකක් ගන්න ඕනේ කියන මානසිකත්වය ඔයා ගොළුවේ තියෙනවා. ඔයාට ඒකක් එනවා කියන එක ඔයාගේ ඇඟෙන් එන්න ඕනේ. ඔයාගේ ඇඟෙන් එනකොට ඔයාට විෂය පුළුවන් වෙන්න පටන් ගන්නවා. ඒ පොයින්ට් එක තමයි අපි හැම වෙලාවෙම ටච් කරන්න ඕනේ. ඔන්න ඔතනට මම ගහනවාමයි. ඔය පොයින්ට් එකට. ඒ කියන්නේ ඔයාලගේ මේ වෙද්දි ඉන්න. දැන් මම හිතන්නම්කෝ මෙහෙම එකක්. මේ වෙනකොට ඉන්න ළමයි ටික ගත්තාම මේ තියෙන්නේ හිතන්න උඩම ළමයි ලකුණු වැඩිම කෙනා මේ ලකුණු අඩුම කෙනා. මෙතන ඉන්නවා ළමයි 45000. දැන් මේකේ දැනටම ඉන්නවා ළමයි සෙට් එකක් ඒ එකකට ය아가න්න පුළුවන් මට්ටමේ. හැබැයි ඉතින් සාපේක්ෂ බහුතරයේ ඉන්නේ ඊට පහළින්. කතාව ඒක. අපිට පුළුවන් ඔය ළමයින්ගේ ඔළුව Tamante එකක් ගන්න පුළුවන් කියන මානසිකත්වයට පත් කරොත් මේ කුලකයෙන් මේ කුලකයට සෑහෙන ප්‍රමාණයක් යවා ගන්න. මෙන්න මෙතන මේ රිසල්ට් එක අඩු වෙන්නේ ඇත්තටම ඒ ළමයින්ට බැරිවීම මත නෙමෙයි. ඒ කියන්නේ මේ විෂය එයාලට බෑ කියලා හිතාගේ බෑ කියන එක මත නෙමෙයි. එයාලට ඒ විෂය බැරි නෑ. ඒ විෂය එයාලට පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ එයාලා හිතන විදිහ අවුලක් තියෙන්නේ. අන්නේ හිතන විදිහ තමයි අපි දැන් හදන්න ඕන. හිතන විදිහ හදාගත්තොත් ඒකකට යනවා කියන එක මේ වෙලාවේ ලකුණු 10ක ළමෙක් හිටියත් කරන්න පුළුවන්. මගේ ඊළඟ වැඩේ එන්නේ අන්න ඒකට. හරිද? මම වැඩසටහන් කීපයක් ලෑස්ති කරලා තියෙනවා. එකක් තමයි ඔයාලගේ මයින්ඩ් එක ඒකක් ගන්න පුළුවන් කියන ලෙවල් එකට හදලා දෙන වැඩේ. හරිද? ඒකක් ගන්න පුළුවන් කියන ලෙවල් එකකට හදලා දෙන්න තමයි මම මුලින් try කරන්නේ. ඒක තමයි මගේ පළවෙනි project එක. අනිවාර්යෙන් හදනවා ඉතින්. හරිද? ඊළඟට ලකුණු 10ට අඩු ළමයි ටික ඉන්න ඕන තරම් ඉන්න. ලංකාව ඇතුලේ A level maths වල ලකුණු 10ට අඩු ළමයි ඕන තරම් හොයාගත්තා. කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ ළමයි ටික මම වෙනම හොයනවා. හරිද? මේ ළමයි ටික මම වෙනම හොයනවා. මට ඕන කරන්නේ මම ඊළඟට එන රිසල්ට් සීට් එක වෙනස් කරන්න. රිසල්ට් බැච් එක ලංකාවේ ඕවරෝල් රිසල්ට් එක. ඒ කියන්නේ මෙන්න මේ 10ට අඩු ළමයි ටික එයාලගේ ඔළුවේ දැනටමත් තියෙනවා. මට දැන් මේක කරගන්න බැහැ කියලා එකක්. අයින්ම කරනවා. සම්පූර්ණයෙන් අයින් කරන ඔළුවෙන්. අයින් කරලා මුන් සෙට් එකට පෙන්නනවා ඔබටත් ඒකකට යන්න. ඒ වචනේ කියන්න ඕනේ. කමක් නැහැ. ඔබටත් පුළුවන් ලකුණු 75ට එන්න කියන එක ඔළුවට දෙන්න ඕනේ. ලකුණු 10ට අඩු ළමයෙක්ට ලකුණු 75න් උඩ ගහන්න ඇයි බැරි? පුළුවන්. ඒ ළමයා හිතන විදිහේ යවුල තියෙනවා. ඒ ළමයා හිතන විදිහේ අවුල තියෙනවා. එයා ඒ හිතන අවුල නිසා එයා කරන වැඩෙත් හරියට කරන්නේ නැහැ. හිතන විදිය හදපු ගමන් ඒ ළමයා වැඩ කරන්න පටන් ගන්නවා අවශ්‍ය විදියට, අවශ්‍ය වෙලාවට, අවශ්‍ය ක්‍රමවේගයකට. ඔච්චරයි ටච් කරන්න තියෙන්නේ. ලංකාවේ ලකුණු 10ට අඩු ළමයි අපි වෙනම ගන්නවා. මේ වැඩේ හැම එක සතියෙන් ඔක්කොම ටික රටටක් ගාලා දුවවන්නේ නැහැ. දැන් අපි වැඩේ මුල ඉඳලා පටන් ගත්තා. ඔන්න වැඩේ පටන් ගත්තා. දැන් සති දෙකක්
3 4 වෙනි සතිය වෙනකොට අපි ගෙලින්ම ඊළඟ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නවා. දැන් ඒ අතරේ අපි මේ 19 රෑ මෙන්න මේ වැඩේ පටන් ගන්නවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඔයාලගේ මයින්ඩ්සෙට් එක A level ළමයෙක් ඒකක් ගන්න ඕන මයින්ඩ්සෙට් එකට හදනවා. ඊළඟ ප්‍රොජෙක්ට් එක ලකුණු 10ට අඩු ළමයින්ව ගන්න එක. ලකුණු 10ට අඩු ලංකාව පුරා ඉන්න ඉතින් ඒකත් ආයි ඉතින් ෂෙයා කරන්න තියෙන හැම විදියටම යවනවා. යවලා ඒ ළමයි ටික වෙනම එකතු කරනවා. හරිද? ඒ ළමයි ටිකට කෙලින්ම ඔලුවට දෙනවා. Tamanටත් ඕගන්ටත් ඒකක් ගත්ත හැකි කියන එක. එතකොට එයාලවත් හදනවා. ඒ කියන්නේ මේ අපිට හැම වෙලාවෙම මෙහෙම වෙන්න ඕනේ නැහැ. ලකුණු 50 කෙනෙක්ව ඒකකට යවනවා. ඒක ගැන නෙමෙයි මම මේ කියන්නේ. එතකොට කාට හරි දෙන්න පුළුවන් ලකුණු 20ක ළමයිට ඉතින් ඒකක් එන්නේ නැහැ. පුළුවන් ඕන එකෙක්ට පුළුවන් ගන්න. ලකුණු 50ද 60ද 10ද 2ද 1ද කියලා අදාළ නැහැ. බිඳුව වුණත් අවුලක් නැහැ ඉතින්. බිඳුවයි කියන්නේ ඔයා අලුතෙන් ඒ ලෙවල් වලට ආවා කියලා හිතන්න. දැන් ඒ වගේනේ තියෙන්නේ. එතකොට මමත් හිතාගෙන ඉන්නේ ඒක අහන්න තමයි ඔයාලා ඉන්නේ කියලා. ඒ කියන්නේ මම ඒකනේ බේසික් තැන ඉඳලා අරන් එන්නේ ආපහු. එතකොට බිඳුව ඉන්න ළමෙක්ට ඒකකට යන්න ඇයි බැරි පුළුවන්. එයා ඒ හිතන පතන විදිය හදා ගන්න ඕනේ. ඒක හැදුවට පස්සේ එයාට ඒකකට යන එක ලොකු දෙයක් නෙමෙයි. ලංකාවේ ඔය ඒ 3000 ගාන 4000 පන්නනවා කියන එක හරියට කට්ටිය එකතු වෙලා කරා නම් ගේමක් නැතුව කරන්න පුළුවන්. හරි. ඉතින් ඒක නිසා මතක තියාගන්න ඔයාලට ඉස්සරහට වැඩ ගොඩක් එන්න තියෙනවා. ඒ හැම වැඩකටම ඔයාලා ලෑස්ති වෙන්න. එතකොට සිද්ධාන්ත පැත්තෙන් කිසි ප්‍රශ්නයක් වෙන්නේ ඒවා ගාන්ට සිද්ධ වෙනවා. කියන්නේ තියරි, ටියුට් ඔවා සරල දේවල් ඒ කියන්නේ. කියන්නේ වොරි වෙන්නේ මම ඒ ගැන නෙමෙයි. මට වොරි වෙන්න තියෙන්නේ මම මේ පාඩම් ටික මට ඉවර කරගන්න පුළුවන් වෙයිද කියන එක ඒක සෙටප් කරන්න. ඒක නෙමෙයි. මට මේ පාඩම් ටික ඉවර කරගන්න කියන එක මම කරලා තියෙන වැඩක්. මට ඒක ආයි කරනවා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. මට ඕන කරන්නේ දැන් ඒ වැඩේ නෙමෙයි. මං සිද්ධාන්ත ටික මම කරනවා. පාඩම් සිලබස් දැන් මේ වෙනකොට මේ පාර බැච් එකේ සිලබස් ඉවරයි. හරිද? සිලබස් ඉවරයි. ඒ ඔන්ලයින් එකට ඉවරයි. තව එක්සෑම් එකට තියෙනවා මාස දෙකක්. දෙකක් කියන්නේ දින 50ක් විතර තියෙනවා. හරිද? එතකොට මේ පාඩම් ඒගොල්ලොන්ට සිලබස් ඉවරයි. දැන් ඔයාලට දැන් ඊළඟට කරන්නේ ඔයාලට සිලබස් ඉවර කරනවා කියන එක නෙමෙයි ප්‍රශ්නෙට තියෙන්නේ. දැන් තියෙන්නේ ඔයාලගේ ඔළුව හදලා ඔයාලව ඒකකට ගෙනියන එක. ඒ කියන්නේ මේක කලින් කරපු ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි. මේක අලුත් වැඩක්. ඒකට මම මේ වෙලාවේ මොකක් හරි දෙයක් ගැන වොරි වෙනවා නම් වොරි වෙන්නේ අලුත් දෙයක් කරලා ඔයාලගේ ඔළුව එතනට හදාගන්න. ඔයාලව ඒකක් ගන්න තව මොනවද කරන්න ඕනේ කියන එක. තියරි උගන්නේ එහෙම මට කිසි ගැටලුවක් නැහැ. ටියුට් සම්බන්ධව ඔයගොල්ලෝ කුරිය කරලා එවන ඒවට ප්‍රශ්න නෙමෙයි. ඒවා ප්‍රශ්න නෙමෙයි ඔයාලට. ඒ ප්‍රශ්න කරගන්න එපා. ප්‍රශ්නේ ඔයා කරගන්න ඕනේ මම ඒකකට හදාගන්න මගේ ඔළුව වෙනස් කරගන්නේ කොහොමද කියන එක. ඔය පොයින්ට් ඔයා ටච් කරන්න ඕනේ. හරි. මම ඒවා කියලා දෙන්නම් ඉස්සරහට වැඩ කරන විදි. හරි. ඇතිනේ පොඩි කයියක් ගැව්වේ. මොකද්ද සීන් එක? ලක්ෂයන් දෙකක් යා කරන රේඛාවක් දෙන ලද අනුපාතයකට බෙදීම. හරි. ලියා ගන්න. කැපිටල් A කැපිටල් B. මෙන්න මෙහෙම. ලියන්න. කැපිටල් A XA, YA ලියන්න. කැපිටල් A XA, YA. කැපිටල් A XA, YA. ඊළඟට කැපිටල් B XB, YB. කැපිටල් A XA, YA. කැපිටල් B XB, YB. XB, YB. XB, YB. ලක්ෂයන් දෙක යා කරන රේඛාව සලකමු. හරි. සලකමු කියලා දැම්මා. මේක ඇතුලේ සිද්ධාන්ත දෙකක් කතා කරනවා. එකක් තමයි අභ්‍යන්තර බෙදීම සහ බාහිර බෙදීම. දැන් ලක්ෂයන් දෙකක් යා කරන රේඛාවක් තියෙනවා. ඒක අභ්‍යන්තරයේ තියෙන ලක්ෂයකින් අනුපාතයකට බෙදනවා. ඒක තමයි මුලින්ම කතා කරන්නේ. ලියන්න පළවෙනි එක අභ්‍යන්තර බෙදීම. අංක 1 මාතෘකාව දාගන්න. අභ්‍යන්තර බෙදීම කියලා. දැන් මේ කියන රේඛාව ගැන තමයි අපි කතා කරන්නේ. ඒකේ පළවෙනි මාතෘකාව අභ්‍යන්තර බෙදීම. අභ්‍යන්තර බෙදීම ඒකෙන් ලියා ගන්න මෙන්න මේ විදියට. අභ්‍යන්තර බෙදීම කියලා දාලා මෙන්න මේ විදියට ලියා ගන්න. ලියන්න AB රේඛාව මත පිහිටි AB රේඛාව මත පිහිටි AB රේඛාව මත පිහිටි කැපිටල් C ලක්ෂයක් මගින්
AB රේඛා මත පිහිටි C ලක්ෂයක් මගින් AB රේඛාව AB රේඛාව MN අනුපාතයට Mට N අනුපාතය වෙන්නේ මෙහෙම M 32ක් N අනුපාතයට බෙදයි නම් C ලක්ෂයකින් C ලක්ෂයක් මගින් MN අනුපාතයට බෙදයි නම් එම ලක්ෂයේ ඛණ්ඩාංක සෙවීම එම ලක්ෂයේ ඛණ්ඩාංක සෙවීම එම ලක්ෂයේ ඛණ්ඩාංක සෙවීම හරි සරලයි කතාව මෙන්න මේ වගේ පොඩි සිද්ධාන්තයක් තියෙනවා සාධනය කරන්න හරිද ඒ කියන්නේ මේ වගේ දැන් අහගන්න දැන් අපි අර රේඛාවේ දිග හොයන්න පාවිච්චි කරේ රූප සටහන එකයි දැන් ඔය කියන්නේ මෙන්න මේ වගේ සිද්ධිදාමයක් A ලක්ෂයක් තියෙනවා B ලක්ෂයක් තියෙනවා මෙයා XA YA මේක XB YB මෙන්න මේ ලක්ෂයන් දෙක යා කරන රේඛාව අභ්‍යන්තරයේ පිහිටි. ඒ කියන්නේ මේ දෙක අතර මැද තියෙන C කියන පොයින්ට් එකකින් යම් අනුපාතයකට බෙදනවා. ඒ තමයි MN අනුපාතය. අන්න එහෙම බෙදන C මෙන්න මේකගේ ඛණ්ඩාංක හොයන්න කියලා කියන්නේ. ඔකයි ඛණ්ඩාංක හොයන්න කියලා කියන්නේ. එතකොට අපි ඒකගේ ඛණ්ඩාංක හොයන්න අපි අකුරක් දාගමු. එයාට x බා y බා කියලා. හරි. අපේ ටාගට් එක මෙයාව හොයන එක. හරිද? ඒක හොයන්නේ මෙන්න මේ විදිහට අපි මේකට සූත්‍රයක් හදනවා. ඒ සූත්‍රය ඇවිල්ලා මෙන්න මේ වගේ. දැන් කැපිටල් A ගේ ලොකේෂන් එක අපි දන්නවා. අර කලින් රූප සටහනේ ඇඳපු මේ දිගවල් ටික තියෙන්නේ. ඒකම තමයි. එතකොට මේ ටික XA මේ ටික YA අවුලක් නැහැ නේ. මේක මේ උස YB මෙන්න මේ දිග XB හරිනේ ඒක ෂේප් එකත් අවුලක් නැහැ දැන් අපිට දීලා තියෙන දත්ත ටිකට අදාළව මේක තමයි තියෙන්නේ දැන් අතරමැද පිහිටි C කියන එකෙක් මෙයාව MN අනුපාතයට බෙදනවලු එහෙනම් අපි C ගේ ඛණ්ඩාංකය x බා y බා කියලා හිතනවා අපිට දෙන දත්ත විදිහට තියෙන්නේ මේ දෙන්නයි අනුපාතයයි විතරයි වෙන මොකුත් නැහැ හරි එතකොට අපි එතනින් පස්සේ පොඩි අලුත් වැඩක් කරනවා මේ වගේ මෙන්න මේ C ලක්ෂයටත් ඔය වැඩේම කරනවා. එතකොට C ලක්ෂය ගත්තොත් C ලක්ෂයේ මෙතන ඉඳලා මෙතනට තියෙන දුර ඇවිල්ලා දැන් එතකොට කීයද? x bar. මේ උස කීයද? y bar. හරිනේ. x bar y bar කියන දෙන්න ඉන්නවා. දැන් මේ ටිකේ ලොකු දෙයක් නෑ නේද? හැම පොයින්ට් එකටම මේ පැත්තට තියෙන දුරවල් ටික ලකුණු කරා උසවල් ටික ලකුණු කරා. හරිනේ? හරි. දැන් මට ඕඩර් කරන්න x bar y bar හොයන්න. මේ වැඩේ සිද්ධ වෙන්නේ මෙහෙමයි. දැන් m ඉන්නව නේද? m අයිති වෙන්නේ AC ට. මම කරන්නේ මෙතන ඉඳලා ගහනවා තිරස් රේඛාවක් මෙතනට කෙලින්ම 90යි. මෙතන ඉඳලත් මෙතනට ගහනවා තිරස් රේඛාවක් කෙලින්ම 90යි. 90 කැලි දෙකක් තියෙනවා. හරි. ඒ කියන්නේ මේ m අහු වෙන විදිහට එක ත්‍රිකෝණයක් ගහනවා n අහු වෙන විදිහට තව ත්‍රිකෝණයක් ගහනවා. මේ ත්‍රිකෝණ දෙකම ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක්. හරිද? මේ ත්‍රිකෝණ දෙකම ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක්. ඒ ඍජුකෝණී ත්‍රිකෝණ දෙක පාවිච්චි කරන් තමයි මම x බා y බා හොයන්න යන්නේ. හරි. දැන් මේක ඔයාලා ඇඳ ගන්න. අඳින අතරේ නිකන් හිතන්න කොහොමද මේක හදනව ඇත්ති කියලා. හරි. ලියා ගන්න බලන්න දැන් කට්ටියව. ඔය මේ අහලා තියෙන mn අනුපාතයෙන් බෙදනවා කියන්නේ මොකක් වගේද කියලා මේ දැන් ඇඳ යන්නේ වගේ. mn රේඛාවේ දිග අනුපාතයකට බෙදනවා. දෙකට කඩනවා. එතකොට මේ මං ඔයාලට ආහොවින්. දැන් හරියද? දැන් හරි. මොකක් හරි අවුලක් ගියා මට හිතා ගන්න බෑ. left hand එපා කවුරුවත් හරිනේ. මගේ මැසේජ් එක ඉවත් කර ගන්නවා. මේ දැන් හරිනේ. මොකක් වුණාද දන්නේ නැහැ. එකපාරට හිතා ගන්න බෑ.
මොකද්ද උනේ කියලා. දැන් හරි. දැන් පොඩි ප්‍රශ්නයක්. දැන් මට බ්ලැක් ස්ක්‍රීන් ආවේ කොතනද කියලා කියන්නකෝ. දැන් මම ඇත්තටම මේ වෙලාවේ ස්ක්‍රීන් එක දිහා බලන්නේ නැතුව උගන්නගෙන ගියේ. දැන් මට හිතා ගන්න බෑ දැන් කොතනදද ඔයාලට බ්ලැක් ස්ක්‍රීන් ආවේ කියලා. මම මොන තැන උගන්නද්දිද බ්ලැක් ස්ක්‍රීන් ආවේ? කෙනෙක් මැසේජ් එකක් දෙන්න. පටන් ගත්ත තැන ඉඳලා. හරි. ඉන්න මම දැන් ආපහු මේක පටන් කියලා දෙන්නම්. හරිද? මම ඒ ටික මුල ඉඳලාම ආපහු යවන්න. රෙකෝඩින් එකේ අර කට්ටිය ඒ කියපු විකාර ටිකත් මේ ඒක රෙකෝඩින් එක බලන කෙනෙක් ඒ ටික ගණන් ගන්න එපා ස්කිප් කරලා බලන්න. දැන් මෙහෙමයි. මේ වැඩේ යමු. ඔයාලට දැන් මෙතන තියෙනවා නේද ත්‍රිකෝණ දෙකක් පැහැදිලිව පේන්න. පැහැදිලිව පේන ත්‍රිකෝණ දෙකක් තියෙනවා. එතකොට මේ ත්‍රිකෝණ දෙක පැහැදිලිව මොන ත්‍රිකෝණ දෙකක්ද? සමකෝණී ත්‍රිකෝණ දෙකක්. එතකොට සමකෝණී ත්‍රිකෝණ දෙකක් කිව්වහම සමකෝණී ත්‍රිකෝණ වල ලක්ෂණය මොකද්ද? පාද අතර අනුපාතයන් සමානයි. ඒ කියන්නේ ලොකු ත්‍රිකෝණයේ මේ දිග පොඩි ත්‍රිකෝණයේ දිගට දරන අනුපාතය. ඒ කියන්නේ AE බෙදීම CD මේ තියෙන. ඒක සමානයි මේ ත්‍රිකෝණයේ උස මේ ත්‍රිකෝණයේ උසට අනුපාතය. ඒ කියන්නේ CE BD අනුපාතය. ඒක සමානයි මේ දිගට මේ දිග දරන අනුපාතය. හරි නේද? හරි. දැන් ඔන්න ඒක හරි. ඊළඟට දැන් අපි කරන්නේ මේකට ආදේශ කරනවා. ඒ කියන්නේ AECD කියන්නේ AE කියන්නේ මෙයා. එතකොට ඒ දිග ගත්තොත් මොකක්ද දෙන්නේ? මෙතන ඉඳලා මෙතනට x bar මෙතන ඉඳලා මෙතනට xa. එතකොට මේ ටික x bar ඉන xa. එතකොට මේ දිග ගත්තොත් මෙතන ඉඳලා මෙතනට xb මෙතන ඉඳලා මෙතනට x bar මේක xb ඉන x bar. මෙන්න මේ තමයි ඔය දෙක මෙතනට ආදේශ කරාමේ. මෙයා බෙදීම මෙයා අවුලක් නැහැනේ. දැම්ම. හරි. දැන් ඔය විදිහටම ඔයාට උසවල් දෙකටත් ලියත හැකි නේද? මේ ත්‍රිකෝණයේ උස මේ ටික කීයද? මෙතන ඉඳලා මෙතනට y bar මෙතන ඉඳලා මෙතනට ya. ඒ කියන්නේ y bar ඍණ ya. එතකොට පොඩි ත්‍රිකෝණයේ උස කීයද? මෙතන ඉඳලා මෙතනට yb මෙතන ඉඳලා මෙතනට y bar. කියන්නේ yb ඍණ y bar. හරිනේ? ඔක තමයි කතාව. දැන් ඔයාලට තියෙන්නේ ඔය දෙක අතර අනුපාතයක් ලියනවා. y bar ඍණ ya උසවල් දෙක බෙදනවා. හරිද? හරි. ඊට පස්සේ ඒක සමාන වෙනවා කාටද? මේ දෙන්න අතර අනුපාතයට. ඒ කියන්නේ මේ දෙක දන්න ඔයා mn අනුපාතයට. ඒ කියන්නේ m බෙදීම n. හරි. පැහැදිලිද බලන්නකෝ. මොකද්ද කරේ? සමකෝණී ත්‍රිකෝණ දෙකක්. ඛණ්ඩාංක ඇසුරෙන් දිගවල් ටික ලියාගත්තා. ඊට පස්සේ කරේ අනුපාතයන් සමාන කරපු එක. අනුපාතයන් තමයි මේ දිගට මේ දිග බෙදුවා, මේ උසෙන් මේ උස බෙදුවා, මේකෙන් මේක බෙදුවා, ඒ ටික සමානයි. ඕක තමයි කතාව. දැන් ඕක පාවිච්චි කරලා මෙන්න මේ ලක්ෂය C ගේ ඛණ්ඩාංකය හොයන්න ඕනේ. ඒ කියන්නේ x bar y bar හොයන්න ඕනේ. සරලයි වැඩේ. කොහොමද? වැඩේ මෙහෙමයි. මම මෙන්න මේක හරිද? මේක මම මෙතන 3 දෙනෙක් සමානනේ. කෙලින්ම මෙයාට සමාන කරලා පළවෙනියා කියලා ගන්නවා. මෙයා මෙයාට සමාන කරලා දෙවෙනියා කියලා ගන්නවා. හරි. මම පළවෙනියා සලකනවා. කොහොමද? x bar ඍණ xa බෙදනවා xb ඍණ x bar ගෙන් ඒක සමානයි m බෙදීම n. මේ පළවෙනියාගෙන් ගේම ගහන්නේ. ඒ කියන්නේ මෙයා මෙයාට සමාන කරලා එකක් ලිව්වා. හරි. දැන් මම මේක හරස් ගුණ කරනවා. මෙයා මෙහෙට එනවා nx bar මෙයා මෙහෙට ආවම ඍණ nxa සමානයි මෙයා මෙහෙට ගියාම mxb ඍණ mx bar. හරි. මට දැන් ඕනේ x bar හොයන්නනේ. මං මෙයාව මෙහෙට ගේනවා. එතකොට එනවා mx bar ධන nx bar. x bar දෙන්න එක පැත්තකට අරගෙන මෙයාව එහා පැත්තට දානවා. හරිද? එතකොට මම ලියනවා mxb ධන nxa කියලා. ඊට පස්සේ මම x bar එකක් එළියට අදිනවා. එතකොට කීයද? m ධන n සමානයි mxb ධන nxa. බෙදන්න මේකෙන් x bar සමානයි mxb ධන nxa බෙදනවා m ධන n ගෙන්. හරිනේ?
m ධන n ගෙන් පේනවනේ උතන යට නම තිබ්බට m ධන n ගෙන් බෙදුවා. මේක තමයි සූත්‍රය මේ බලන්න. හරිද? ඒ කියන්නේ ඔයාලට යට තියෙන ඔන්න ඔය x bar කියන කෙනා හරිද? x bar කියන කෙනා mxb ධන nxa සමානයි m ධන n ගෙන් ගන්න පුළුවන්. හරි නේද? හරි. ඔන්න ඔහොම තමයි මෙතන x bar හොයන්නේ. දැන් x bar විතරක් හොයලා මදි. තව කවුරු හොයන්න ඕනේද? y bar හොයන්නත් ඕනේ. ඒකට පාවිච්චි කරන්නේ දෙක. කවුද? y bar ඍණ y bar ඍණ ya බෙදනවා yb ඍණ y භාගෙන් සමානයි m බෙදීමෙන්. මේක හරස් ගුණ කරලා ලස්සනට ගන්න බලන්න y බාටත් උත්තරයක්. හරි. දැන් ඔන්න මේක තනියම ලස්සනට ලියලා හදමු බලන්න. හරි. ඉක්මනට හදන්න. මම ඔයාලට නම අයින් කරා. ඔයගොල්ලෝ ඒක එතනින් අරගෙන ඒ ටික ලියාගන්න. ළමයි දැන් කොහමද? හරි ගියා නේද ආපහු? මේක මේ විනාඩියක් කොහොම ඉන්නේ? මටත් ඒක මේ හිතා ගන්න බෑ මොකක්ද එක පාට උනේ කියලා. ඒක පොඩි වෙලාවක පොඩි ગેප් එකක් ඉඳලා ආයෙ හරියනවා. හරිද? හරි. දැන් අහගන්න. දැන් අරක තමයි ආපහු මේ ගත්තේ ඈ. සමරයිස් කරන්න යන්නේ. ඒ කියන්නේ අපි ලක්ෂයන් දෙක අරගෙන ඒ ලක්ෂයන් දෙක බෙදනවා mn අනුපාතයට. ඒ mn අනුපාතයට බෙදන හාදය තමයි c x bar කියලා කියන්නේ. හරි. දැන් හරිනේ. හරි. දැන් එතකොට ඔයාට ඊළඟ වැඩේ තියෙන්නේ මෙන්න මේ x bar හොයාගන්න. ඒකට තමයි මේ සූත්‍රය තියෙන්නේ. බලන්නකො මොකද්ද මේ x bar කියලා කියන්නේ? mxb 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 කියන්නේ කවුද? m වැඩි කරලා තියනවා මේ පැත්තේ කෙනෙක්ගේ.
mxb. ඒකට එකතු කරනවා nx යා n වැඩි කරනවා මේ පැත්ත කෙනාගෙන්. බෙදනවා අනුපාත දෙකේ එකතුවෙන්. ඕකනේ කතාව. හරි. එහෙනම් y බා හොයන්නේ කොහොමද අර හොයලා තියෙන්නේ අර? m වැඩි කරනවා yb ගේ මේ පැත්ත කෙනාගෙන් n වැඩි කරනවා මේ පැත්ත කෙනාගෙන්. myb ධන nya ධන තියෙන්නේ ඔක්කොම අනුපාත දෙකේ එකතුව. මේක තමයි කතාව. දැන් අරක කටපාඩම් කරගත්තට මේක මතක තියෙන්නේ නැහැ වැඩි වෙලා. මේක තමයි ගහන ගේම. මේක තමයි අපේ මැච් එක. හරිනේ. එතකොට දැන් m අයිති වෙන්නේ AC ටනේ. ඊට පස්සේ n අයිති වෙන්නේ BC ටනේ. එතකොට m වැඩි කරේ එයාට අයිති ලක්ෂයන් දෙක නෙමෙයි අයිති නැති කෙනාට. n වැඩි කරන්නේ මෙයාට අයිති නැති කෙනාගෙන්. අන්න එහෙමයි මේ වැඩේ යන්නේ. හරිද? හරි. දැන් ලියා ගන්න සාරාංශය කියලා දාලා ඔන්න ඔය කෑල්ල ලියා ගන්න. හරි. සාරාංශය කියලා දාලා ඔන්න ඔය කෑල්ල ලියා ගන්න. හරිද? ඒ ලියලා එන්න ටියුට් එකේ ප්‍රශ්නාංක 4ට ඒ කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය හොයන්න කියලා තියෙන්නේ. අන්න ඒකට එන්න. ප්‍රශ්නාංක 4ට සාරාංශය කියලා දාලා ඔය ටික හරියට ලියාගෙන ඊට පස්සේ මොකද්ද කරන්නේ? එන්න ප්‍රශ්නාංක 4ට. හරිද? ප්‍රශ්නාංක 4ට. ಗುಣ කරපු එක ආපහු කියන්න කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ මේමනේ. දැන් m වැඩි කරලා දැන් මම ඒක එහෙම කිව්වේ අර සූත්‍රය දිහා බලලා. හරිද? ඒ කියන්නේ m වැඩි කරනවා xb ගෙන් n වැඩි කරනවා xa ගෙන්. ඒ කියන්නේ මේ දෙක මාරු කරලා තමයි මේ ಗುಣ කරන්නේ. එතකොට y හොයද්දිත් m වැඩි කරනවා yb ගෙන් n වැඩි කරනවා ya ගෙන්. ඒ කියන්නේ mn කියන දෙන්න මාරු කරලා තමයි යන්නේ.